දැන් කතාව මේකයි ළමයි. අපි කතා කරන්න යන්නේ පරිගණක බල ගැන්වුම් ක්‍රියාවලිය. මේක නිතරම අහන ප්‍රශ්නයක්. හැබැයි එන ලේසි තාරුක. එතකොට මේ පරිගණක බල ගැන්වුම් ක්‍රියාවලියේදී මොකද්ද මේ නමේම තියෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. පරිගණක බල ගන්නවා. මොකද්ද බල ගන්නවා කියන්නේ? බල ගන්නව නැත්නම් පණ ගන්නවන මොකද පණ ගන්නව නෙමෙයි පණ ගන්නවන මොකද පණ ගන්නවයි කියලා කියන්නේ ඔන් කරන විදිය තමයි මේ කතා කරන්නේ. ඉතින් බං ඔන් කරන විදිය අපි දන්නවනේ. ඔන් කරන මහලුකු දෙයක් කරන්ට් එකට ගිහුව බොත්ත මෙබුවා. හරි තොපි කරන්නේ එච්චර තමයි. මේක ඇතුලේ හැබැයි ඊට වඩා ලොකු ක්‍රියාවලියක් වෙනවා ලොකු ප්‍රොසෙස් එකක් වෙනවා. ආන්නේ ප්‍රොසෙස් එක තමයි දැන් මේ කතා කරන්න යන්නේ. හරි. මේ කම්පියුටර් සයන්ස් ගැන කතා කම්පියුටර් සයන්ස් කම්පියුටර් ඇතුලේ වෙන විද්‍යාව උගන්වන්නේ. तो මොකද නලිය ඇහැයන් පරිගණකයක් කරන්ට් එක තීපු තැන ඉඳලා ඔන්න වෙන තැන වෙනකන් වෙන්නේ මොනවද කියන ටික තමයි දැන් මේ කතා කරන්න තියෙන්නේ හොඳට අහගන්න. මෙතුලි හොඳට අහගන්න. හරි. දැන් අපි දන්නවා කම්පියුටර් එකේ ප්‍රධාන වැඩකාරයෝ 3 දෙනයි ඉන්නේ. ටක් ගාලා කියන්නේ මොනවද ප්‍රධාන වැඩකාරයෝ 3 දෙනා? හයියෙන් කිහාලා නැලවෙන්නේ නැතුව දැන් මේ කොටු තුනකෝ ඇඳපු වාර ගන්න අම්මපා මේ බෝඩ් එකට කට ඇරලා කියන්න පුළුවන් නම් ඌ කියනවා කීයපිය CPU එක තියෙනවා ප්‍රධාන වැඩකාරයෙක් විදියට බූරුවෙක් වගේ ඉන්නේ නැතුව කිහාලා ඊළඟට දෙවෙනි එක මොකද්ද එයාට තනියම වැඩ කරන්න බැරි නිසා එයාට සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා මොකද්ද සෙක්‍රටරිගේ නම කිහාලා RAM එක ඊළඟට RAM එකේ ලෙඩක් තියෙනවා මොකද්ද RAM එකේ ලෙඩේ RAM එකට තියෙන ලෙඩේ මොකද්ද ප්‍රයිවට් සෙක්‍රටරියට තියෙන ලෙඩේ ඔව් මතක තියෙන්නේ කරන්ට් එක යනකම් විතරයි එතනින් පස්සේ දේවල් මතක නැහැ හරිනේ එතකොට ඒ නිසා මොකද කරන්නේ කියාලා ඉතින් මීහරක් වගේ ඉන්නේ නැතුව අපි මොකද කරන්නේ මේක අරගෙන දානවා හાર્ඩ් ඩිස්ක් එක නැත්නම් ද්විතීක ආචායනයේ භාවිතා කරනවා ස්ථීරව දත්ත ගබඩා කරලා තියාගන්න. ඕකනේ කතාව අපට සිද්ධ. අපි දන්නවා ප්‍රධාන වැඩකාරයෝ 3 දෙනෙක් ඉන්නවා. මෙන්න මේ 3 දෙනා තමයි ප්‍රධාන වැඩකාරයෝ 3 දෙනා. කවුද ප්‍රධාන වැඩකාරයෝ 3 දෙනා කටලා කියගෙන යනවා. CPU එකයි RAM එකයි ද්විතීක ආචායනයේ මේ hard disk එක secondary memory එක තමයි මේ අපි අඳින්නේ. හොඳට අහගන්න. දැන් මේ 3 දෙනා ඇත්තටම යකඩ කෑලි 3ක් විතරයිනේ. මේ 3 දෙනාට තනියෙන් වැඩ කරගන්න බෑ. මේ 3 දෙනාගේ සපෝට් එකට තව කෙනෙක් ඉන්න ඕන. කවුද ඉන්න ඕන කෙනා? කටල්ලා කියනවා බම් බූරුව වගේ ඉන්න එපා. මේ යකඩ කෑලි 3ක්නේ. දැන් බලන්න සුද්ධ සිංහලෙන් කියනවා යකඩ කෑලි වලට පණ නැහැනේ. දැන් බලලා ගෙදර තියෙන යකඩ කෑලි ටික එහෙන එක ළඟ තිබ්බට පස්සේ උන් එහෙනම් ගානට වැඩ කරන්න ගන්න ඕන. උන් කම්පියුටරයක් මෙන්න. එහෙමද? නැහැනේ යකෝ. ඉතින් කියහන් එහෙනම්. කම්පියුටරයක් වෙන්න නම් මේ යකඩ කෑලි ටික විතරක් තිබිලා හරියන්නේ නැහැ. මොකක් වෙන්න ඕනද ඒකට? මෙහෙයුම් පද්ධතියක් ඉන්න ඕන. මෙහෙයුම් පද්ධතිය තමයි මේකේ මනස වගේ ව්‍යුහය. එයා තමයි මේක ලස්සනට මැනේජ් කරලා අපි කතා කරන්නේ දැන් උඹලා පොඩි බබාලා වගේ ඉන්නේ පායකෝ. දැන් තොපේ මාසයක් ඉගෙනනවා නේද මෙහෙයුම් පද්ධතියක් ඕනේ කියලා. ඒක කරා නම් තොපිට තේරෙන්න ඕන මේකට මුකුත් කරන්න බෑ මෙහෙයුම් පද්ධතිය නැතුව. අඩුම තරමේ RAM එකේ කාමරයකට කාවාරි දාගන්නවත් බෑ. RAM එකේ කාමර තියෙනවා ඒකට දාන්නවත් බෑ කාවා. මෙහෙයුම් පද්ධතියක් නැත්තම්. ඒ නිසා මෙහෙයුම් පද්ධතියක් නැහැයි කියලා කියන්නේ නිකන් යකඩ කෑලි ගොඩක් විතරයි මේ ටික. නෑ යකඩ කෑලි ගොඩක් විතරක් තියෙනවා. එහෙනම් මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය උන්නෝක. කොහොම හරි ප්‍රශ්නේ තියෙන්නේ මේක. ඔය මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ කොහෙද? ඒක කියහල්ලක බලන්න. මෙහෙයුම් පද්ධතිය ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? ඔයගොල්ලෝ කොහෙද ගබඩා කරන්නේ? hard disk එකේ තමයි ගබඩා කරන්නේ. hard disk කෑලි කිහිපයක් තියෙනවානේ. CD E කියලා ගොඩක් වෙලාවට C එකේ තමයි ගබඩා කරලා තියෙන්නේ මෙහෙයුම් පද්ධතිය. එහෙමනේ. මෙහෙයුම් පද්ධති වර්ග දෙකක්. ඔය සයින් දාගෙන ෆෝන් නේ. මෙහෙයුම් පද්ධති වර්ග දෙකක් එහෙම තියෙනවා නේද? ඕගලන්ට අනිවාර්යෙන් කෑලි දෙකක තමයි දාන්න වෙන්නේ. ඒ කියන්නේ C එකේ Linux උත් තියෙන ගමන් Windows උත් තියෙන්න බෑ. එහෙම බෑ බං ඈ. මල කෙලිය. එහෙම එක තැන මේවා දෙකම ඉන්නේ. එතකොට මේ ඔපරේටින් සිස්ටම් එක කියන කෙනා එහෙනම් ඉන්නේ කොහෙද? වෙන කොහෙවත් නෙමෙයි hard disk එකේ. හරිනේ. ඔන්න ඔතන තමයි ඔපරේටින් සිස්ටම් එකේ ඉන්නේ. අද අපි දන්නවා ඔපරේටින් සිස්ටම් එක කියන්නේ තවත් එක්තරා software එකක් විතරයි ෂනාල්. අපි කතා කරානේ විශේෂිත අවශ්‍යතාවයන් වලට හදන ලද මෘදුකාංගයක් තමයි මෙහෙයුම් පද්ධතිය නැත්නම් ඔපරේටින් සිස්ටම් එක කියලා කියන්නේ. ඒතර ඔපරේටින් සිස්ටම් එකත් අනිවාර්යයෙන්ම CPU එක හරහා තමයි රන් වෙන්න ඕන. CPU එක හරහා රන් වෙන්න ඕන නම් මේ ඔපරේටින් සිස්ටම් එක කොහෙද තියෙන්න ඕන? මෙතන තිබිලා හරියනවද ඒක? නෑ. දැන් බූරු මීහරක් වගේ ඉන්නේ නැතුව කියපල්ල එහෙනම් කොහෙද ඉන්නේ කියලා. තොපේ ආච්චිගේ ඇඳාස් ඉඳලා හරියන්නේ නෑනේ කොහෙද එහෙනම් ඉන්න ඕන? මේක අනිවාර්යයෙන්ම RAM එකේ ඉන්න ඕනේ නේද? අපි දන්නවා මෙතන ඉන්න තාක්කල් මෙයා පරිගණක වැඩසටහනක් නැත්තම් ප්‍රෝග්‍රෑම් එකක් එයා RAM එකට ගියාට පස්සේ තමයි යා මොකක් වෙන්නේද ප්‍රොසෙස් එකක් නැත්තම් ක්‍රියායනයක් බවට පත් වෙන්නේ. හරිනේ කතාව? හරි. දැන් එහෙනම් මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක අරගෙන RAM එකට දැම්මට පස්සේ
ඔපරේටින් සිස්ටම් එක RAM එකේ ගබඩා වෙලා තියෙනවා. ඒකට යම් කිසි ඉඩක් යනවා. එයා CPU එකත් එක්ක එකතු වෙලා ක්‍රියාත්මක වෙලා මුළු පරිගණකයේම බැලන්ස් කරන විදිය අපි පස්වෙනි පාඩමේදී කතා කරා. අපි ඉතින් කතා කරා මෙයා ඉන්ටර්ෆේස් හදන්නේ කොහොමද කියලා කතා කරා. ඉඳහල්ලක බූරු වගේ නැතු. ඉන්ටර්ෆේස් හදන්නේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ පරිගණක මේ මොකද්ද? යොදමුරු දුකාංග වලට පසුබිම හදලා දෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඊළඟට මුළු පරිගණක පද්ධතියම තනි ඒකකයක් විදිහට ගත්තොත් මුළු පරිගණක පද්ධතියම මෙයා මොනා කරේද? පාලනය කරේ නැත්නම් කළමනාකරණය කරේ කොහොමද කියලා සති ගාණක් තිස්සේ කතා කරා. මතක නේද? 6ක් කතා කරානේ අපි. මොනවාද? කීපිය බලන්න 6. කළමනාකරණයන් 6 මොනවාද මෙයාගේ? මීමින් වගේ නැතුව කියපල්ලා. මොනවාද? දුඩාන් කළමනාකරණය, ආරක්ෂක කළමනාකරණය, ජාල කළමනාකරණය, ගොනු කළමනාකරණය, ක්‍රියායන කළමනාකරණය, මතක කළමනාකරණය. ඉංග්‍රීසි මීඩියම් එකකුත් අපාතර ඉන්නවනේ. ඒ නිසා ඉංග්‍රීසියෙන් කියපම අදුව අපාතරමයි. හරි. මොකද? ඔව්. හයියෙන් කියලා මොකද්ද පළවෙනි එක? hardware management, security management, ඊළඟට network management, ඊළඟට file management, process management and memory management ඔන්න ඔය විදිහට තියෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මට තාම පේපර් එක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරගන්න බැරුණා. අන්න ඒකේ කේස් එක. හල කෙලි. කමක් නැහැ. දැන් උඩ සිංහලත් පුළුවන්. ලොකු අවුලක් නැහැ. එහෙනම් බලන්න මම අද දවස් ඇතුළත ට්‍රාන්ස්ලේට් කරන්න බලන්න. බැරි වුණොත් මම සිංහලෙන් දෙන්නම් ඔයාලට ඉංග්‍රීසි වචන ටිකත් එක්ක. එහෙම මොකද කියන්නේ? ඈ? දුබයි කල් දානවා අන්න හරි. පේපරේ ට්‍රාන්ස්ලේට් කරන්න බැරි වෙච්ච නිසා මම දැන් කල් දානවා විභාගේ. මම කුණුහරුප නහ ඉඳපියකෝ මම මේ දැන් ලබන සතිය මට විභාග පටන් ගන්නවා. හරි? ලබන සතිය 28 නේ. අහයන් දැන් ලබන සතිය 28 නේ. 28 වෙනිදානේ. උඹලා පිළිගන්නවා නම් පිළිගනින්න. මේ මාසෙටම මම මගේ ලෙක්චර් නෝට්ස් නිකන් හරි බැලුවේ වැඩ අල්ලන්න නැගතිදි විතරයි. ඒකත් මට නිකන් හිතුණා මේ අවුරුද්දත් කාලකන්ණි වෙලා යනවා. මේ ඔන්න මොන හරි බලනවායි කියලා. ඒකෙත් උඹලා වැඩ වලින් වැඩ ඇල්ලුවා නම් කොහොමත් ඒක තමයි කර කර ඉන්නේ. එහෙනම් මට කැම්පස් ගමන හෝල් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා අම්මා පහලා අර බොරුවට ඒ නැගත පහු වෙනකන් අර අම්මා කිරිබත් කරන කතා කරනකන් ලෙක්චර් ස්ලයිඩ් ටික කියව එච්චරම තමයි. එච්චරමයි මේ මාසෙටම දැන් මාසයක් ස්ටඩි ලීව් එක යකෝ මාසයක් ස්ටඩි ලීව් එක මාසයක් හම්බුණා මාසෙටම කරේ එච්චරයි අනිත් හැමදාම කරේ උඹලා ටියුට් ඇදුවා උඹලාට එක්ස්ට්‍රා ක්ලාස් දැම්මා ඊළඟට ගෲප් ක්ලාස් වල උන්ට කවර් කරා ඔය ටික විතරමයි කරේ ඔච්චරයි දැන් මේ උඹලා පේපර් එකට මම පට්ට කාලයක් පට්ට කාලයක් තාම හදලා ඉවර නැහැ තාම සෙකන්ඩ් එකේ අර එසේ ප්‍රශ්න කීපයක් හදන්න තියෙනවා ඉතින් ඒක තමයි මේ හැකියාව ඔය ඇති නේද? හරි. දැන් ඇත්තටම මේක දැන් මේ මම මේ කල්පනා කරේ දැන් 25 පේපරේ එහෙම ලේසි. දැන් එදා ඔයගොල්ලොත් මම සාකච්ඡා කරානේ. මෙලෝ රහක් නැහැ. එහෙම ලේසි. මොකද කොහෙද දැන් උඹලා අර හැමෝම යකෝ. ඒකට මර කනායහපු කන දෙනොම්බට මේ ඒතර මේ දැන් ගොඩක් ළමයින් කියලා හරි කියලා තිබ්බා. දැන් මම කල්පනා කරේ එච්චර ලේසි ප්‍රශ්න දාලා හරියන්නේ නැහැ. ඔයගලන්ට තව ඇඩ්වාන්ස් ප්‍රශ්න දාන්න ඕනේ කියලා. තව ටිකක්. මේ පාර දැන් ගිය පාර නම් මම තනියෙන් හිටියේ මේ පාර මට සහායට එකෙකුත් ඉන්නවා. ඇයි මට කම්පැනියන් කෙනෙක් ඉන්නවා. කවුද? ඔව් ජෙමිනි. ඌට මම දානවා ප්‍රොම්ප්ට් එක. ඌට දැන් ගියේ මම මේ දැම්මට පස්සේ දැන් MCQ පේපර් එක නම් හදලා ඉවරයි. මේ යා මම එහෙනම් එසේ පේපර් එකට කියලා මම ඌට ප්‍රොම්ප්ට් එක දැම්මට පස්සේ ඌ මට දානවා අම්මට සිරියෝ MCQ පේපර් එක නම් හොඳට ඇඹරුවා. යා මම එහෙනම් එසේ එකම කරන්න. එනාතල් බං. සිරාවට පට්ටාතලු. මම නාස AI එකක් AI version නෑ හැබැයි ඉතින් ඔයම කියලා වෙද්දි ඉතින් තේරෙන්න බලන්න හරි කොහොමයි කමක් නෑ කතාව මේකයි දැන් මේක තේරෙනවා දැන් ජෙමිනි දෙනවා මැනික් පයින් නහගන්නවා තේරෙනවද කතාව හරි ඒතර ඔන්න ඕක තමයි කතාව දැන් එහෙනම් මේ සීන් එක තේරෙන්න ඕන පසින්දු සීන් එක තේරෙන්න ඕන මෙහෙ මුගේ මූණේ නෙමෙයි සීන් එක තේරෙන්න ඕන මොකද ඔපරේටින් සිස්ටම් එක මෙතන හිටියොත් විතරයි මෙයාට ඇක්ටිව් වෙලා පරිගණකේ පාලනය කරන්න පුළුවන් වෙන්නේ ඒක තේරෙනවද කතාව හැමෝටම ඒක තමයි හැමෝටම තේරෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? දැන් ටක් ගාලා කීහාල්ලා උඹලා මේ කම්පියුටර් සයන්ස් වල මේ තියෙන ප්‍රශ්න ටික දන්නවා උඹලා දැන්. අර එකම ප්‍රශ්න ටිකක් තමයි හැමදාම මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් මේ ගැටලුවට निराකරණය කරන්න වෙන මොකක් හරි කෑල්ලක් හදලා තියෙනවා. අන්ගේ කෑලි කියන තමයි උගන්වන්නේ. වෙන මගුලක් නෙවෙයි, අමුතු දෙයක් නෙවෙයි. දැන් බලන්න ප්‍රශ්නේ තේරෙන්න බෑ මෙතන තියෙන. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මොකද තියෙන ප්‍රශ්නේ දැන් ඔපරේටින් සිස්ටම් එකේ RAM එකේ ඉන්න තාක් කල් නම් වැඩ ටික කරගෙන යන්න පුළුවන් කිසි අවුලක් නැහැ කිසිම කේස් එකක් නැහැ මොකද්ද තියෙන ප්‍රශ්නේ
hard disk එකෙන් delete වුණොත් ඉතින් කොහොමද බෑ බං. එතකොට කොහොමත් Windows නැහැයි කියලා කියනවා. ඒතර කොහොමත් මේක හරියන්නේ නැහැ. hard disk එකෙන් delete වෙලා හරියන්නේ නැහැ. මොකද්ද? ඔව් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔන් වෙලා තියෙද්දි කිසි ප්‍රශ්නයක් තියෙනවද? ඔන් වෙලා තියෙද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. මොකක් වුණාමද ප්‍රශ්නේ එන්නේ? මේක ඕෆ් කරපු ගමන් මොකද්ද RAM එකේ නීතිය? මොකද්ද RAM එකේ නීතිය ඕෆ් කරපු ගමන් මොනවා වෙනවද? තියෙන සියලුම වැඩසටහන් මොනවා වෙනවද? මැකිලා යනවා නේද? මේකේ තියෙන සියලුම වැඩසටහන් මැකිලා යනවා කියලා කියන්නේ ඔපරේටින් සිස්ටම් එකත් පරිගණක වැඩසටහනක්. එහෙනම් ඔපරේටින් සිස්ටම් එක කියන පරිගණක වැඩසටහනත් මොනවා වෙනවද? මැකිලා යනවා නේද? දැන් හොඳට අහගන්න. පහුවදාත් මොකද කරන්නේ? අපි මිනිස්සයා ඌ මොකද කරන්නේ? අර බටන් එක ඔබනවා. බොත්තම ඔබනවා. බොත්තම කියන්නේ යකඩ කෑල්ලක් විතරයි. ඒක දැන් ඔයගලන්ට තේරෙන්න ඕන. ඔය බටන් එක ඔබද්දි මොකද වෙන්නේ? ඔපරේටින් සිස්ටම් එක හાર્ඩ් ඩිස්ක් එකේ තියෙනවා මේ වෙද්දි. හැබැයි හાર્ඩ් ඩිස්ක් එකේ ඔපරේටින් සිස්ටම් එක තිබ්බයි කියලා කිසිම වැඩක් තියනවද නැහැ. හાર્ඩ් ඩිස්ක් එකේ තිබ්බයි කියලා වැඩක් නැහැ ළමයි. මේක ගෙනහිල්ලා දාන්න වෙනවා කොහෙටද? RAM එකට ගෙනහිල්ලා දාන්න. තේරෙනවද මේ කියපු කතාව? එහෙනම් මෙතන හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක කිඩ්නැප් කරලා RAM එකට ගෙනහිල්ලා දාන්න කෙනෙක් ඉන්න ඕන. ආන්න ඒකට තමයි හඳුන්වා දෙන්නේ read only memory සහ firmwares. පැහැදිලි කතාව. එහෙනම් boot up process කියලා අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ROM එකයි firmwares කියන දෙන්නයි එකතු වෙලා මේ දෙන්න කොහොමද මේ operating system එක ගෙනල්ලා ඕගොල්ලන්ගේ RAM එකට දාන්නේ. දාලා ඉවරලා කම්පියුටරේ on කරලා දෙන්නේ කොතනින්ද කියලා තමයි මේ කතා කරන්නේ. තේරුණාද කියපු කතාව? හරි. හොඳයි. මාතෘකාව ලියාගත්ත හැමෝම බලගැන්වුම් ක්‍රියාවලිය boot up process. ඒ යටතේ තරුවක් දාලා ලියාගමු මෙහෙම ලස්සනට. ලියාගමු මෙහෙම. පරිගණකයක ප්‍රධාන මතකය වන්නේ RAM මතකයයි. මෙයාටම තමයි ප්‍රාථමික මතකය කියලා කියන්නේ මෙයාටම තමයි. RAM මතකයයි. RAM is the main memory in a computer system. RAM is the main memory in computer system. හරි. ප්‍රධාන මතකය වන්නේ RAM මතකයයි. මෘදුකාංගයක් ක්‍රියාත්මක වීම සඳහා එය ප්‍රාථමික මතකයේ තිබීම නැත්නම් RAM මතකයේ තිබීම කිව්වත් කමක් නැහැ. ප්‍රාථමික මතකයේ තිබීම අත්‍යවශ්‍ය වේ. මෘදුකාංගයක් ක්‍රියාත්මක වීම සඳහා ප්‍රාථමික මතකයේ තිබීම. It's compulsory to stay in RAM when a software is active. නැත්නම් when a software is running. අපි ඔක් කතා කරේ අපි operating system පාඩමේ. ඊළඟ තරුව ඒ අනුව පරිගණකයේ ප්‍රධානම මෘදුකාංගය වන ඔය බුදියන්න කියලා මම කාටවත් කියලා නැහැ. ඒ අනුව පරිගණකයේ ප්‍රධානම මෘදුකාංගය වන මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ ප්‍රධානම මෘදුකාංගය වන මෙහෙයුම් පද්ධතිය RAM මතකයට ප්‍රවේශ කිරීම සඳහා RAM මතකයට ප්‍රවේශ කිරීමේ ක්‍රියාවලිය හිමිලි. RAM මතකයට ප්‍රවේශ කිරීමේ ක්‍රියාවලිය බලගැන්වුම් ක්‍රියාවලිය ලෙස හඳුන්වයි.
බලගැන්වුම් ක්‍රියාවලිය ලෙස හඳුන්වයි. හරි. හොඳයි. හරි හැමෝම මේ කතාව හරිද? මේක හරිද? හරි. හරි. හොඳයි. හරි. දැන් හොඳට අහගන්න. හරි. බූරුවෝ අහගනින්න දැන් මේක. හරි. මේ අහගන්න. මේ කතාවට ඉන්නවා එන්නේ නිසා මේ රොම් කියලා මතකයක්. මේ වැඩේ කිරීමේ අරමුණින් පරිගණකය ඇතුලේ ඉන්නවා මෙමරි එකක්. රොම් කියලා මෙමරි එක. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙමරි එකකට මුකුත් කරන්න බැහැනේ බා. දැන් අල්ලපු ගෙදර ඇන්ටි අපි හිතමු මෙරිලා. එහෙම හිතමුකෝ. අල්ලපු ගෙදර ඇන්ටි මෙරිලා. උඹලා පොලිසියෙන් ඇවිල්ලා උඹලා ගේ අත්අඩංගුවට අරගෙන යනවා එහෙමද? නැහැනේ බා. ඇයි? ගේ කියන්නේ මොකක්ද? උඹලා කියන කුණු හර්පනේ ඒක නෙමෙයි නිවස කියලා කියන්නේ මොකද්ද? නිවස කියලා කියන්නේ කාට හරි ඉන්න දෙන්න පුළුවන් තැනක් විතරයි. අර මිනිමරුවට ඉන්න දෙන්න පුළුවන් තැන. දැන් ඌට ඉන්න දෙන්න පුළුවන් වුණා කියලා නිවස අත්අඩංගුවට ගන්න නැහැ නේ බා. ඌ නිවුස් වල එහෙම කියනවද? අද දින මෙන්න මේ ප්‍රදේශයේ පිහිටි නිවස අත්අඩංගුවට ගන්න ලැබෙයි කියලා. එහෙම කියනවද? නැහැ නේ බා. දැන් මූ මතකයක් විතරයි රොම් එක කියලා කියන්නේ මතකයක් විතරයි. ඒක ඇතුලේ අපි ඉන්ස්ටෝල් කරලා තියෙනවා. අපි නෙමෙයි ඇත්තරම පරිගණක නිර්මාණය කරපු ආයතනයේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා software જાතියක්. ආන් ඒවට කියනවා මොනවා කියලාද? firmwares කියලා. තේරෙනවද කතාව? එහෙනම් firmwares කියලා කියන්නේ මොනවද? firmwares කියලා කියන්නේ මේ ROM එක ඇතුලේ ඉන්ස්ටෝල් කරලා තියෙන softwares જાතිය. හරිද? ඔයගොල්ලෝ මේව අහලා තියෙනවා. මේ firmwares කියන softwares જાතිය අහලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද අර මේ ඇහිලා තියෙන උඹලට BIOS කියලා જાතියක් අහලා තියෙනවද? BIOS කියලා. අර කොල්ලෝ නම් ඕක අනිවාර්යෙන් අහලා ඇති. අර කියන්නේ මේ කම්පියුටර් ඔන් වෙන්නේ නැති වුණාට සමහරක් වෙලාවට කියනවා මේ BIOS ගිහිල්ලා. ඒතර BIOS ගහ ගන්න ඕන. BIOS ගහ ගන්න ඕනේ කියන්නේ එහෙම මගුලක් නෙමෙයි. මේ ROM එකකට උදාහරණයක් ROM ගොඩාක් જાති තියෙනවා. ඔය කම්පියුටර් එක ඇතුලේ තියෙන එක ROM එකක් තමයි CMOS ROM එක. CMOS ROM. CMOS කියලා කියන්නේ මේ complemental metal oxide storage එක මොකක්ද? කොහොමද මේ CMOS කියලා බැටරියක් තියෙනවද දන්නව නේද? මේ බැටරිය ඇතුලේ තමයි ROM එක තියෙන්නේ. හරි. බැටරියක් කියලා මෙන්න මෙච්චරක් විතර ලෝසු බැටරියක් වගේ. අන්න හරි. පස්සේ දන්නවා සීන් එක. ඒ බැටරිය එහෙම උස්සලා බලද්දි මේ පොඩි චිප් එකක් තියෙනවා. ආන් ඒ චිප් එක තමයි CMOS චිප් එක. CMOS ROM එක. ඔය ROM එක ඇතුලේ ඉන්ස්ටෝල් කරලා තියෙන වැඩසටහනක් තියෙනවා BIOS කියලා. BIOS කියලාත් එක්කෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා මේ bootstrap loader. bootstrap loader. bootstrap loader. මේ දෙන්න නිකන් අයියයි මල්ලි වගේ. මුන් දෙන්න නිකන් සංවිධානාත්මක අපරාධකාර දෙන්න අපිට කතා කරන්න තියෙන මේක. එදෙන්න ඉන්න කොහෙද මේ CMOS කියන ROM එකේ. දැන් උඹලා හිතන්න එපා ලෝකේ තියෙන එකම ROM එක CMOS ROM එක කියලා. එහෙම නෑ බා. ලෝකේ ROM ಜಾති ගණනාවක් තියෙනවා. අර ඕගොල්ලන්ට පාඩමක් තියෙනවා Arduino කියලා. ඒකේ තියෙනවා Arduino board කියලා. දන්නවද දන්නේ? ඒ Arduino board එකෙත් ROM එකක් තියෙනවා. හරි. ඒතර එකම ROM එක CMOS ROM එක නෙමෙයි ඈ ලෝකේ තියෙන. එක જાතියක්. උදාහරණයක් මේ කියන්නේ. firmware උත් BIOS උයි bootstrap loader විතරයි නෙමෙයි ලෝකේ තියෙන ඕන තරම් තියෙනවා තව හොඳේ. අහගන්න. අර Arduino වලින් කෝඩ් එකක් අපි හදලා ඉවරලා ඒකෙන් බෙන්ඩ් කරත් ඒකට කියන්නේ firmware එක. දැන් නමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් උඹලා softwares අහලා තියෙනවා. hardware අහලා තියෙනවා. මේ firmwares කියන එක අහලා නැහැ. මොකද්ද මේ firmwares කියන්නේ? firmwares කියලා කියන්නේ සරලවම කියනනම් software જાතියක් තමයි. දැන් පස්සින් තමයි active වෙන්නේ ෆන්ති. ඌ දන්න මට මේ BIOS කෙනේ. හොඳ කොල්ලා. මේ
ෆර්ම්වෙයාර්ස් කියලා කියන්නේ තාරුකමේ සොෆ්ට්වෙයාර් જાතියක්ම තමයි තෝක ලියන්න තෝහගෙන මොඩ බුලුව හරි තේරෙනවද කතාව ඉතින් ඇයි යකෝ එහෙනම් මොනම හත්තිලා උකට දැන් ෆර්ම්වෙයාර්ස් කියලා දැම්මේ සොෆ්ට්වෙයාර්ස් කියලා මොකද තියන්න එපේ මොකද්ද මේක නම වෙනස් කරන්න හේතුව ඔව් හේතුවක් තියෙනවා මේකේ නම සොෆ්ට්වෙයාර්ස් නැතුව ෆර්ම්වෙයාර්ස් කියලා වෙනස් කරන්න හේතුවක් තියෙනවා ෆර්ම් කියන එකේ තේරුම දන්නවද ෆර්ම් කියන එකේ තේරුම මේකට සිංහල නම් වලට කොහොමද ඕනේ ෆර්ම් කියන එකේ තේරුම අර මං කන්ෆර්ම් කරන්න එහෙම කියලා කියන්නේ මං හරියට බලලා කන්ෆර්ම් කරන්න එයා මට කන්ෆර්ම් කරා එහෙම කියන්නේ බල මොකද නේ ෆර්ම් කියලා කියන්නේ මොකද කොන්න ඕනේ කොන අයින් කරහන්කෝ මේ ෆර්ම් කියලා කියන්නේ ස්ථීර කියන එක ඒතර දැන් අරක මෘදුකාංග software නම් මෘදුකාංග අර hardware නම් දෘඩාංග මේ කියන්නේ මොකද firmware නම් ස්ථිරාංග ස්ථිර අංග කියන එක ස්ථිරාංග කරනවා මොකද සංදි මොකද පූර්වස්තර ලෝප සංදි කරලා ස්ථිරාංග කරනවා අපි මොකක් හරි මන් දන්නේ සංදි හරි සිංහල සෙයින් දැන් තොට සංදි ටික ගලවෙන්න දෙන්න මේ පැත්ත බලන් හිටියේ නැත්තම් ඒකේ සංදි හොයනවා මේකේ තියෙන හරි අහගන්න හොඳ තේරෙනවද ස්ථිරාංග කියලා කියන්නේ මොනවද කියන්නේ එන්නේ මේකත් software જાතියක්ම තමයි channel මේකත් software જાතියක්ම තමයි හැබැයි නම පොඩ්ඩක් වෙනස් ස්ථිරාංග කියලා යාට කියන්නේ ඇයි මේ ස්ථිරාංග කියලා කියන්නේ ඉතින් softwares කියලාම කියන්න පුළුවන් මොකද මේ අලුත් නමක් දාන්න හේතුව ඔව් ඒකට හේතුවක් තියෙනවා මොකක්ද හේතුව දැන් හිතාංග උඹලා කම්පියුටරේ තියෙන ඕන software එක ගන්නකො මොකද්ද Temple Run ෆෝන් එකේ තියෙන software එක තෝ නිදාගන්න මට පේන්නේ ඈනුන් යවුවොත් බලපිය මම කරන දේ. අහගන්න. දැන් Temple Run කියන එක ඕගොල්ලෝ කම්පියුටරේ තියෙනවනේ. ඔය කම්පියුටරේ තියෙන Temple Run එක ඕගොල්ලන්ට හිතනොත් ඩිලීට් කරන්න ඕනේ කියලා ඩිලීට් කරන්න බැරිද? අපෝ පුළුවන්. Temple Run එකේ නම වෙනස් කරලා උඹට church run වගේ එකක් දාගන්න ඕන නෝතින්. ඒත් පුළුවන්ද බැරිද? ඒත් පුළුවන්. ඉතින් කම්පියුටර් එක න රයිට් ක්ලික් කරලා රීනේම් කරා ප්‍රශ්නයක් නැහැ. හරිද? උඹලට තනමාරු කරන්න කිව්වොත් ඒ කියන්නේ ඕක අම්මට පේන්නේ නැති වෙන හයිඩ් කරන්න හරි මොකක් හරි කිව්වොත් ඒක කරන්න පුළුවන්ද බැරිද? අපොයි පුළුවන්. උඹලා හොඳට දන්නවනේ. කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ කැමති නම් මේක තියාගන්න පුළුවන් කැමති වෙලාවට අයින් කරන්න පුළුවන්. එහෙම නිකන් සාමාන්‍ය softwares වල ස්වභාවය ඒකයි. දැන් ලොකුම software එක කම්පියුටරේ තියෙන operating system එකනේ. ඕක වුණත් උඹලට කැමති නම් අයින් කරලා දාන්න බැරිද පුළුවන්ද? අපෝ පුළුවන්. බෑ අපොයි පුළුවන්. හරිද? හැබැයි ඕනනම් කරලා බලහල්ලා. අර ප්‍රෝග්‍රෑම් ෆයිල් කියලා එකක් තියෙන මම කියන්නේ පරීක්ෂණ කරමින් තමයි ළමයි ඉගෙන ගන්න ඕන. ඔය ප්‍රෝග්‍රෑම් ෆයිල් කියලා එකක් තියෙනවා මේ C එකේ. ආන්න එකට ගිහිල්ලා මේ shift එක ඔබාගෙන shift එක ඔබන්න ඕනෙත් නෑ. shift එක ඔබාගෙන delete කරන්න. එතකොට අහනවා මේක ඔයාලට ෂුවර් නේද කියලා. මන්නේ කියන්නේ අනිවාර්යෙන් ෂුවර් නිසා yes කරා. ඒතර බලයිත් මම මේ ප්‍රශ්නේ අහන එක ඔපරේටින් සිස්ටම් එක delete කරන්න පුළුවන්ද බැරිද කියලා. අනිවාර්යෙන් පුළුවන්. ඉතින් පස්සේ වෙන දේවල් වලට මම වගේ කියන්නේ නැහැ. කොහොමද delete කරන්න පුළුවන්. කියන්නේ ඕන software එකක් බන් delete කරන්න පුළුවන්. හරිද? තේරෙනවද ඒක delete කරලා බලන්න. මම නම් ඉස්සරව කරා. ඒ කියන්නේ මම පුංචි කාලේ හෙන හත්තලා අරගෙන තියෙන මිනිස්සෙක් මම. ඒකට අර මොකද වැරදි තුලින් ඉගෙන ගත්ත මිනිහෙක්. හරිද? මොකද මේ එකපාරක් මරු ආතල්ලෙක. මේ අර ඉස්සර මම මේ ලස්සන්ට අයිකන් ටික දැන් කම්පියුටර් එක ගත්ත මුල් කාලේ 6 වසරේ 5 වසරේදී විතර කම්පියුටර් ගත්තේ 6 දී විතර මේ දැන් ලස්සනට මම මෙහෙම පිළිවෙලට හදාගෙන තියාගෙන ඉන්නවා මේ ඔක්කොම අයිකන්ස් ටික ඔක්කොම ඒවට මට හිතුණා මේ අමුතු ආතල්ලයක් ගන්න මේකම කොපියක් හදාගෙන තියාගත්තොත් මොකද වෙන්නේ කියලා මම කරේ මොකද්ද අර ඔක්කොම ඒකේ පොඩි කාලේ හිතන මන්ද මානසික දේවල් අර ඔක්කොම ටික මෙහෙම රයිට් ක්ලික් කළා කොපි කරලා පේස්ට් කරා දැන් ඩෙස්ක්ටොප් එකේම තියෙනවා අරකක් තියෙනවා මේකක් තියෙනවා හරි මම කල්පනා කරා දෙකක් තියෙන එකක් ඕනේ නැහැ මං හදපු එකනේ කොපිය මගේ නිර්මාණයක් නේ අරක කවුරු හරි වෙන එකෙක් හදපු එකනේ මම මගේ එක තියාගන්නයි කියලා ඔරිජිනල් එක ඩිලීට් කරා ඔක අපේ අම්මට මතක් කරොත් දැනුත් අම්ම මට බයිනවා හරිද අම්මගේ ඒ කාලේ ඔෆිස් එකේ අර ඔඩිට් කරන කාලේ ඒ ඔඩිට් රිපෝට්ස් බර ගහනකුයි හරිද ඊට පස්සේ මම කාලයක් තිස්සේ හෙන මහන්සියෙන් අම්මට හොරෙන් එකතු කරගත්ත ෆිල්ම්ස් ගොඩකුයි ෆිල්ම්ස් බා හරි තොපි මගුලට hina වෙන්නේ මේ 7-6 වසරේ පොඩි එකෙක් ඒ කාලේ හරිද ඊට පස්සේ මේ ඔය ගේම්ස් එකමදි බව සැන් ඇන්ඩ්‍රියාස් නම් නම් ගේම්ස් ඉබ ඔය ඔක්කොමයි දැන් ඔන්න දැන් අවුලක් නෑ දැන් රූපේ තියෙනවා තාම දැන් ඔක්කොම තන තිබ්බා මම මොකද කරේ මේ ඩබල් ක්ලික් කරා
ඩබල් ක්ලික් කරාට පස්සේ මේ මොකක් හරි බොක්ස් එකක් ආවා ඕකේ කරන්න විතරයි තිබ්බේ වෙන ඔප්ෂන් එකක් නැහැ. කියන්නේ yes ද no දවත් නැහැ. ඕකේ කියලා තිබ්බ මම ඕකේ කරපු ගමන් මෙන්න එකක් නැති වුණා. ඒක තේරෙනවද එතනදි වෙන්නේ මොකද්ද කියලා? ඔයගොල්ලෝ කොපියක් දැම්මට පස්සේ වෙන්නේ අරගේ කොපි එක හැදෙන කොකට කියනවා මේ අර ෂෝට් කට් කිය. ෂෝට් කට් එක. අයිකන් වල ෂෝට් කට්ස් කියලා කියන්නේ. හරි. මම ඒතර කරේ අර ඔය ෂෝට් කට් එකක් ඔයගොල්ලන් අඳුරගන්න ලේසි ක්‍රමයක් තියෙනවා මොකද්ද? මම දැන් දන්නවා. හරිද? එතනින් පස්සේ මම දන්නවා ෂෝට් කට් එකක් අඳුරගන්නේ කොහොමද කියලා. තව ඉතින් මගේ ජීවිතේ ෂෝට් වෙන නිසා. මෙන්න මෙහෙම ඊතලයක් තියෙනවා. ෂෝට් කට් එකක් නම් මෙන්න මෙහෙම ඊතලයක් තියෙනවා. අර නමේදිත් ෂෝට් කට් කියලා මම මුලින්ම කරලා හිටියේ ෂෝට් කට් කියන කැත නිසා ඒක ලයින් කරලා හිටියා. ඊට පස්සේ තමයි ඔරිජිනල් ෆයිල් ටික ඩිලීට් කරේ. හරිද? දැන් ඔරිජිනල් ෆයිල් ටික නෑ. මෙතන තියෙන ඔරිජිනල් ෆයිල් එක නෙමෙයි ඈ. එතන තියෙන ඔරිජිනල් ෆයිල් එකට ලින්ක් එකක්. අර ඔරිජිනල් අර අපි කතා කරේ ලින්ක්ස් ගැන. ඒ ලින්ක් එකක් තමයි තියෙන්නේ. මේක එග්ගුවට පස්සේ වෙන්නේ අරකට ගිහිල්ලා ඒක ඕපන් වෙනවා. දැන් ඒක ඕපන් වෙන එක නෑ නේද? ඉතින් අරු ඩබල් ක්ලික් කරාට පස්සේ කියන ඔරිජිනල් ෆයිල් is not found කියලා. ෆයිල් is not found කියලා ඕකේ කරපුවම අරකට යනවා. මං ජීවිතේ වැඩිම බයච්ච දවස් තමයිද? අර පොඩි එකෙක් ඉන්න මං කෑ ගහගෙන දුවන ස්ටිකරයක් තියෙන්නේ. ආන් ඒක. අනේ අයියා අපි ඉවරයි. හරි. මල කෙලියයි. ආයේ අම්මා මං දැනගත්තා හරි බඩු හැවු කියලා මං දැනගත්තා. හොඳ වෙලාවට දැන් මයි කම්පියුටර් එකේ තියෙන ෂෝට් කට් එකක් විතරයි. මම බයවුණා කො මයි කම්පියුටර් එකක් නෑ දැන් මල කෙලියයි. හරිද ඊට පස්සේ මයි කම්පියුටර් එක නම් ගත හැකි නේ අතනේ. ඊට පස්සේ කල්පනා කරා එහෙනම් අනිත් ඒවාත් ගන්න පුළුවන්ද කියලා බෑ. ඒවා ගිහිල්ලා ඉවරයි. හරිද ඉතින් කොහමද ඉතින් අන්තිමට මම මාසයක් විතර බැලුවේ. ඒක කොහමද වැඩේ අහුවෙන්නේ නැති වෙන තියාගත්තා මම. අහුවෙන්නේ නැති වෙන තියාගත්තයි කියන්නේ මේ අහු වෙන්නේ නැති වෙන්න මම ෂේප් එකේ දැන් අම්මට තියලා තියෙනවා. අර ටැප් එක ඉස්සර ගැලවුණාම මම අටවල තියන්නේ ඊළඟ කාරණක. මම දැන් ඕක ෂේප් එකේ කම්පියුටර් ඔෆ් කරලා තිබ්බා. අම්මා දැන් ඇවිල්ලා ඔඩිට් රිපෝට් හදන්න අරගෙන කම්පියුටර් ඔන් කරලා අරක ඩබල් ක්ලික් කරනවා එන්නේ. මම ඊට පස්සේ විලක මේ පුතා මේ සහන් මේ පොඩ බලන්න මේක එන්නේ නැහැ නේ. මාත් දන්නේ මොකක් කරේ වෙලා නේ අම්මා මොකක් කරේ කරවද මේකට. එන අසලිතේ බන්දලන මරු කන්නේ නැහැ කියන්නේ. අන්තිමට කොහොම හරි නෝන්ඩි උනේ මේක ඊට පස්සේ අරගෙන ගියා කම්පියුටර් කඩේකට. ඌ කිව්වනේ අනිවාර්යෙන් මේක මේ ඔරිජිනල් ෆයිල් ටික ඩිලීට් කරලා ෂෝට් කට් ටිකක් කියලා මේක තියලා තියෙන්නේ. එතනින් මාව ඉතින් වැඩේ මාට්ටු. මම ඒ කාලේ මම අම්මා විතර යූස් කරන්නේ. ඉතින් ඒ නිසා කොහොම හරි මේ මම දැන් දන්නවා ෂෝට් කට් එහෙම අඳුර ගන්න ප්‍රශ්නයක් නැහැ. එතනින් පස්සේ දන්න. ඒක තමයි මම කිව්වේ මේ. ඒ වගේ උඹලා ඔපරේටිං සිස්ටම් එක මම නම් කියන්නේ ඩිලීට් කරලා බලන්න. එතකොට උඹලා තේරෙ එක ඩිලීට් කරන්න පුළුවන් කියලා. හරි. ආයිත් ඒ ප්‍රශ්න මතුවෙන එකක් නැහැ. එතකොට කොහොම හරි තාත්තගේ හරි අම්මගේ හරි කම්පියුටරේදී ඔය පරීක්ෂණය කරනවනේ වඩාත් හොඳයි මං කියන්නේ. නිකන් උඹලා ඒක නිකන් අපරාධනේ. මම කියන්නේ ඒ වගේ එකක් කරන් කියලා. හරි කොහොම හරි කතාව මේකයි මේ හොඳට හයන්න. එහෙනම් මේ ඔපරේටිං සිස්ටම් එකක් වුණා දැන් මේ කෙලින් ඔපරේටිං සිස්ටම් එක තමයි ප්‍රධානම සොෆ්ට්වෙයාර් එක. ඉතින් ප්‍රධානම සොෆ්ට්වෙයාර් එකක් ඩිලීට් කරන්න පුළුවන් නම් එතනින් යාට ආයිත් අහන්න දෙයක් නෑ ඩිලීට් කරන්න පුළුවන්ද කියලා ඕන එද්ද ඩිලීට් කරන්න පුළුවන්. සොෆ්ට්වෙයාර්ස් නම් පුළුවන්. හැබැයි මේ ෆර්ම්වෙයාර්ස් කියන જાතිය කවදාවත්ම ඕගොල්ලන්ට ඩිලීට් කරන්න පුළුවන් જાතියක් නෙමෙයි. ඒක අර දෘඩාංගයට එම්බෙඩ් කරලා අපි කියනවා කාවද්දලා. කාවද්දලා තියෙන. කියන්නේ කවන්නේ නැහැ. දැන් උඹලට හිතෙනවා අම්මට සිරි හાર્ඩ්වෙයාර් එන්ජිනියර් එනවා රොම් එක අරගෙන කවනවා පුතේ මේකටත් කන්න. අනේ බෑ තාත්ති. නෑ නෑ මේකටත් කන්න එක එහෙම කවන මගුලක් නෙමෙයි. මේ හાર્ඩ්වෙයාර්ස් එක එකතු වෙලා තියෙන්නේ. ඒ කාරෝ ඩිලීට් කරන්න බෑ. ඕක තමයි කතාව. තේරෙනවනේ කතාව. ඒතර මේ ROM කියන වචනේ තේරුම මොකද්ද? මේ කියලා කියනවා. ROM කියන වචනේ තේරුම මොකද්ද? ROM කියලා R කියලා කියන්නේ read. O කියලා කියන්නේ only. M කියලා කියන්නේ memory. ඉංග්‍රීසි වලින් කියනවා නම් කියන්නේ read only memory. කුණුහරුපෙන් කියනවා නම් කියන්නේ පඨන මාත්‍ර මතකය. සිංහලෙන් කියනවා නම් කියන්නේ කියවීමට පමණක් ඇති මතකය. තේරුණානේ? එයි මං read කියලා කියන්නේ කියවනවටනේ. ඕකට උඹලා සුද්ධ සිංහල වචනින් මම හිතන්නේ අනේ මන් අර සෙල්ලිපි වල තියෙන වචන බං උඹලට දාලා තියෙන මං හිතන්නේ මේකට යකෝ උඹලා සිලබස් එකේ තියෙන පඨන මාත්‍ර මතකය මල කෙලියයි යකෝ අය කෙලින්ම කුණු කරපේ තෝ නිදාගත්තොත් ඊළඟ පාර මට පේන්නේ නෑනුන් යව බලපී කරන දේ මම පඨන මාත්‍ර යකෝ මම මේකෙන් තමයි සිංහල යකෝ PhD එකක් කරතයි IIT A level කරන එකෙක්ට බය නැතුව සිංහල PhD එකක් කරතයි ප්‍රශ්නයක් නෑ එයි යකෝ බලපන් සිංහල කරනින්වත් දන්නේ නැතුව ඉතින් පඨන මාත්‍ර කියන්නේ මොකද්ද කියලා
පඨන මාත්‍ර කියන්නේ කියවන්න විතරයි කියන්නේ. එච්චර. කියවීමට පමණක් ඇති මතකය. read only memory. ඉතින් ඇයි මේ ROM කියලා කියන්නේ read only memory කියලා කියන්නේ ඇයි ඉතින් අනිත් මොකද කියවන්න පුළුවන් විතරක් සීන් එක. මොකද ඒ සීන් එක? ඔය ඒකේ සීන් එක අරක දැන් hard disk එකේනේ softwares ගබඩා වෙන්නේ. ලහිරු hard disk එකේනේ softwares ගබඩා වෙන්නේ තෝ. බලා ගන්න ඔය ලහිරු කරනව නැත්තම් තෝ. මේ එතකොට මේ hard disk එකේ softwares ගබඩා වෙලා තියෙද්දි ඕගොල්ලන්ට ඔය softwares බලන්න විතරක් නෙමෙයි ළමයි පුළුවන්. ඔයගොල්ලන්ට කැමති නම් softwares බලන්න පුළුවන්. තියෙන software එක අයින් කරන්න පුළුවන්. ඒවා rename කරන්න පුළුවන්. එහෙට මෙහෙට දාන්න පුළුවන්. ඕන මොකුලක් කරන්න පුළුවන් hard disk එකේ තියෙද්දොත්. හැබැයි මෙන්න මේ ROM එකේ තියෙන softwares උඹලට read only. වෙන කිසි දෙයක් කරන්න බෑ. කියවන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ උඹලට ඕක කියවන්න බෑ. ඕගොල්ලෝ කම්පියුටරේට මේක බලන්න විතරයි පුළුවන්. කම්පියුටරේටවත් බෑ මේක ඇතුළට වෙන වෙන ඒවා ගහන්නවත් තියෙන එක අයින් කරන්නවත් ඌටවත් බෑ. තේරෙනවද මේ කියපු කතාව read only memory එකේ? ඕක තමයි එහෙනම් මෙන්න මේ දෙන්න කතාව තමයි දැන් මෙතන ඉඳලා කතා කරන්න තියෙන්නේ. එහෙනම් read only memory කියන්නේ මතකයක්. ඒක ඇතුලේ තියෙනවා firmwares කියන මෘදුකාංග වර්ගය. මෙයාට firmwares කියලා කියන්න හේතුව ඒවා ස්ථිර, ඒ කියන්නේ කාටවත් ඕන ඕනකට මකන්න වෙන ඒවා ගහන්න බෑ. තියෙන එක තියාගෙන ඉන්න ඕන. එයා ඉන්න නිසා තමයි ඒවා ඉන්න නිසා තමයි read only memory කියන්නේ. මොකද ඒ මතකේ ඔය සද්දනවත්තන කවුද ටට්ටක් ගන්න? ඒ මතකේ තියෙන ඒවා කියවන්න විතරයි පුළුවන්, වෙන වෙනස් කරන්න බෑ. අන්න ඒ නිසා තමයි මෙයාට ROM එක කියලා කියන්නේ. ඒතර මේ දෙන්නාගේ ක්‍රියාවලියෙන් කම්පියුටරේ ඔන් කරනවා. ආන් ඒක තමයි අපි මේ දැන් කතා කරන්න යන්නේ. තේරුණාද කතාව? හරි. මාතෘකාව ලියා ගත්තා. මාතෘකාව නෙමෙයි ඊළඟට උදාහරණ ලියා ගන්න. එහෙනම් මෙහෙම මේ සඳහා ROM මතකය ROM මතකය නෙමෙයි ROM මතකය හා ROM මතකය හා මොකද්ද? ස්ථිරාංග firmwares ස්ථිරාංග එනිනවා භාවිතා වීම සිදුවේ. භාවිතා වීම සිදුවේ. හරිද? හරි. ROM කියලා ලියා ගන්න ඉරි කැලලක් ගහලා ROM කියලා වරණ ඇතුළේ ලියා ගන්න read only memory. මොකද ඒ තේරුම? කියවීමට පමණක් ඇති මතකය. ROM කියලා කියන්නේ read only memory, කියවීමට පමණක් ඇති මතකය. හරිද? ඒක යටතේ ලියා ගන්න read only memory, කියවීමට පමණක් ඇති මතකය. ඒක යටතේ නැත්නම් එතනින් ලියා ගන්න මෙම මතකයේ තුල ගබඩා කර ඇති වැඩසටහන් මැකීමට හෝ වෙනස් කිරීමට නොහැකි අතර කියවීම පමණක් සිදු කළ හැක. මැකීමට හෝ වෙනස් කිරීමට නොහැකි අතර කියවීමට කියන්නේ රීඩ් කරන්න කියවීමට පමණක් හැක. තොපිටත් එච්චරයිනේ පුළුවන්, වෙන මොකුත් නැහැ. තොපිට කය විතරයිනේ තියෙන්නේ. හරිද? කියවීමට පමණක් හැක. ඊළඟට firmwares
දෙක ෆර්ම්වෙයාර්ස්. අනේ අරකට උදාහරණයක් ලියාගත්තේ නැද්ද CMOS කියලා? ROM එකකට උදාහරණයක් ලියන්න CMOS. තව ROM ಜಾති තියෙනවා. තව ROM ಜಾති තියෙනවා මේ CMOS කියන්නේ එකක් විතරයි. හරි? හරි? ඊළඟ ලියන්න ෆර්ම්වෙයාර්ස් ස්ථිරාංග. ෆර්ම්වෙයාර්ස් ස්ථිරාංග. ෆර්ම්වෙයාර්ස් ස්ථිරාංග. ඒ අර්ථය ලියාගන්න මෙහෙම. මේවා ROM මතකය තුල ROM කියලා සිංහලෙන් ලියන්න එපාකෝ ඉංග්‍රීසියෙන් ලියපි. ROM මතකය තුල තරම් බූරුයි. ගබඩා වී ඇති මෘදුකාංග වන අතර ROM මතකය තුල ගබඩා වී ඇති මෘදුකාංග වන අතර ඉවත් කිරීමට නොහැකි නිසා ස්ථිරාංග ලෙස හඳුන්වයි. ඉවත් කිරීමට නොහැකි නිසා ස්ථිරාංග ලෙස හඳුන්වයි. හරිද? උදාහරණ ලියාගන්න. BIOS bootstrap load. BIOS bootstrap load. BIOS කියන අකුරු අතරේ තේරුමක් තියෙනවා. basic input output system. BIOS කියන අකුරු අතර තේරුම. bootstrap loader කියන්නේ bootstrap loader ම තමයි. හරිද? හරි. හොඳයි. දැන් අපි යන් ඔන්න බලගැන්නුම් ක්‍රියාවලියට. මේ ක්‍රියාවලියේදී දැන් ඔයගලට කතාව පැහැදිලි වෙන්න ඕන. මොකද්ද කරන්න තියෙන කතාව? මොකද්ද එහෙනම් මේ දෙන්නට කරන්න තියෙන වැඩේ? දැන් මේ වැඩේ කරන්නේ කවුද? බලගැන්නුම් ක්‍රියාවලිය ඇයි කරන්න ඕන? ඇයි ඒක ඔපරේටින් සිස්ටම් එකට කරන්න බැරි? කිහාල ඉතින් ටට්ටක් ගාලා. මොකද්ද ඔපරේටින් සිස්ටම් එකට කරන්න බැරි? ඉතින් ඔපරේටින් සිස්ටම් එක රන් වෙලා නැහැ. කම්පියුටර් ඔන් කරපු සැනින් ඔපරේටින් සිස්ටම් එක රන් වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඔපරේටින් සිස්ටම් එක රන් වෙන තාක්කල් වෙන කිසිම කෙනෙක්ට රන් වෙන්නත් බෑ. එහෙමනේ කතාව. එන ඔපරේටින් සිස්ටම් එක රන් කරන්න ඕනේ නම් වෙනම කෙනෙක් ඉන්න වෙනවා හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක ගෙනල්ලා RAM එකට දාන්න. ඔන්න ගිහලා මුණ හොදාගෙන ඕම් ඔය ක්‍රියාවලියට තමයි මෙන්න මේ ෆර්ම්වෙයාර්ස් යූස් කරන්නේ. තේරුණාද කතාව? හරි. පැහැදිලි කතාව. ඒ දෙන ගබඩා වෙලා ඉන්නේ මෙන්න මේ ROM කියන මතකයේ. ඒක වෙනම චිප් එකක්. හරිද? ඒක RAM එක ඇතුළවත් CPU එක ඇතුළවත් තියෙන කෑල්ලක් නෙමෙයි. ඒක වෙනම තියෙන චිප් එකක්. හොඳට අහගන්න. හරි. දැන් ඇත්තටම මේ දෙන්නට තියෙන්නේ බං කිඩ්නැපින් සීන් එකක් නේද? මේ කිඩ්නැප් සීන් එකක් තියෙන්නේ. කාවද කිඩ්නැප් කරන්න තියෙන්නේ? ඔපරේටින් සිස්ටම් එක කිඩ්නැප් කරන්නයි තියෙන්නේ. හෙනාතල්ල මේ ඔපරේටින් සිස්ටම් එක කිඩ්නැප් කිරීම තමයි මේ දෙන්නේ කතාව. දැන් ඒක තමයි අපි මේ කතා කරන්න තියෙන්නේ. මේ CMOS කියන ROM එක ඇතුලේ ඉන්න BIOS සහ bootstrap loader කොහොමද ඔපරේටින් සිස්ටම් එක කිඩ්නැප් කරන්නේ? ඔක තමයි කතාව. හොඳට අහගන්න. එන ආතල් කතාව. මුන්දර නිකන් අයියයි මල්ලි වගේ. BIOS උයි bootstrap loader අයි කියන්නේ අයියයි මල්ලි වගේ දෙන්න. යන් දෙන්න සංවිධානාත්මක අපරාධකාරයෝ දෙන්නේ. හොඳට අහගන්න. හරි. ඔන්න මුලින්ම දැන් මේගොල්ලන්ට කරන්ට් එක දීපු ගමන් අයනවා. කම්පියුටරේට කරන්ට් එක දීපු ගමන් මුලින්ම යන්නේ කාටද ඔය කරන්ට් එක? කාටද මුලින්ම කරන්ට් එක යන්නේ? මුලින්ම කරන්ට් එක යන්නේ මේ CPU ට සහ මෙන්න මේ මේ CMOS ROM එකට. ඇත්තට මේකට කරන්ට් එක අර වෙනම බාහිරව දෙනවා. අර බැටරියක් තියෙන CMOS කියලා අහ යනවා. කියන කතාව අහගනියකෝ. ඔය CMOS කියලා බැටරියක් තියෙන්නේ. ඒ බැටරියෙන් දෙනවා කරන්ට් එක මේ ROM එකට. චැනල් අහගන්න ආයි මේව කියලා දෙන්නේ නැහැ කවදාවත්. මයි දන්නේ නැහැ කියන්න එපා. ඔබට කොහොමද දන්නේ නැහැ කියන කාලෙකුත් නැහැ පුතේ. තව දවස් 10 මේ වගේ පන්තියකින් හම්බ වෙන්නේ අපිත් එක්ක. ඔව් දවස් 10. සති 10යි තව ඕගලන්ට තියෙන්නේ. හරි 10ක් ඔය 11. හරි. ඒතර අහගන්න ඒ නිසා. ඒ නිසා ඔබලට තේරුම් නැති වුණාට ඔබලා මාර කාලයක් දැන්ට විනාශ කරලා ඉවරයි. චූටි කාලේ තියෙන්නේ. ඒකත් අපරාධ විනාශ කරගන්න එපා. හරි අහගන්න ඒ නිසා. මෙතුළි ඊළඟ දවසේ නිදිමතේ එන්න බෑ. තෝ එක්ක කෝපි බීලා හරි මොනා හරි කරලා නිදිමත යවාගෙන ඉන්න උදේ පාන්දර නාලා හරි තෝගේ නිදිමත යවාගෙන ඉන්න ඕනේ. ඒ කිය ඈ නාලාවට හරි ගිහලා නැහනේ. හරි. හොඳයි.
මොකද නිදිමත ඔච්චර. දන්නේ නැහැ. විටමින් එකක් ගන්නවා. හරි. ආයන්නෝ දැන් කතාව. මේ මොකද මං කියේ හිටියේ මේ මෙතුල්ට නාන්න කියන එක නෙමෙයි බං. ඒ මොකද හරි. ඒක කරගනි. මේ බලගන්නුම් ක්‍රියාවල කිඩ්නැප් කරන සීන් එකනේ. හරි. ඔන්න දැන් ඔපරේටින් සිස්ටම් එක කිඩ්නැප් කරන එක තමයි මෙතුලි මේ දෙන්නේ කාර්යය. හරි. මුලින්ම ඔන්න වැඩේ බාරගන්නේ කවුද? දැන් මුලින්ම නියාර උඹලා මනි හේස්ට් වගේ ෆිල්ම් ටීවී සීරීස් එකෙන් බලලා තියෙනවා නම් උඹලා මේ සීන් එක දන්නවා. මුලින්ම ඉන්නවා මේ එකෙක් ඉන්නවා වෙන මොලකාරයෙක්. හරිද? මුලින්ම මේ මොකටවත් යන්නේ නැහැ. කොහෙවත් යන්නේ ඌ ඉන්නේ තිරෙන් පිටුපස. අර ප්‍රොෆෙසර් අන්න හරි ප්‍රොෆෙසර් මනි හේස්ට් එකෙන් බලලා තියෙන උන් දන්නවා. හරි. බලන්න එපා දැම්ම. එහෙම නොත් ඉතින් උඹලට මනි හේස්ට් එක රියල් වර්ල්ඩ් එකේ කරලා තමයි උඹලා ජීවත් වෙන්න වෙන්නේ අනාගතේට. හරි. ඉතින් ඒ නිසා දැන් නම් බලන්න ගන්න එපා බුදු අම්මේ. හරි. මල කෙලියක් වෙන්නේ. හරි. හිතන්නවත් එපා. හරි. කොහොම හරි මේ ඔය මනි හේස්ට් සීන් එකෙත් ඒ වගේ ඉන්නවා ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නේ. ආන්නේ ඇයි මොලේ තියෙන පාඩුවේ පොඩක් එච්චර මේ දඟලන්න යන්නේ නැති මිනිස්සෙක් තමයි බයොස් කියලා කියන්නේ. හොඳට අහගන්න. බයොස් කියලා කියන්නේ වගේ එකක්. මේ දෙන්නගේ ලොකු වැඩුමල් සහෝදරයා. හරිද? අයියා. අයියා තමයි මොලේ තියෙන්නේ. එහෙම යන්නේ නැහැ මොකටවත්. ගෙලිමු තිරේ පිටුපස වීරයා. ඌ තමයි තිරේ පිටුපස ඉඳලා සීන් එක කරා. ඌ තර මොලෙන් ගහන ගේම් තමයි මූ දෙන්නේ. ඌ මුලින් මොකද්ද කරන්නේ? ඔන්න කම්පියුටරේට කරන්ට් එක දීපු ගමන් මුලින්ම ඇක්ටිව් වෙන්නේ කවුද? බයොස්. හරිද කතාව? බයෝස් ඇක්ටිව් වෙලා මුලින්ම මොකද කරන්නේ? එයා මොකද කරන්නේ? එයාටක් ගාලා ගිහිල්ලා ඔපරේටින් සිස්ටම් එක අරගෙන ඉල්ල දාන්නේ නැහැ. ඒක නෙමෙයි ආයේ කාර්යය. එයා මුලින්ම කරන වැඩේ තමයි දැන් මේ කිඩ්නැප් එකකටනේ බං යන්නේ. එහෙනම් මුලින්ම කරන දේ තමයි පෝස්ට් කියන ටෙස්ට් එක කරනවා. මොකද පෝස්ට් කියන එකේ තේරුම? පෝස්ට් කියන එකේ තේරුම තමයි power on self test. සිංහලෙන් මේකට කියනවා නම් කියන්නේ බල ගැන්නුම් ස්වයං පරීක්ෂාව. තේරුණානේ? බල ගැන්නුම් ස්වයං පරීක්ෂාව. power on self test. මොකද්ද මෙයා කරන්නේ? දැන් කිඩ්නැප් එකකනේ බයන්නේ. දැන් කිඩ්නැප් එකට යන්න කලින් මුලින්ම බලන්න ඕන මොකද්ද? තමන් ගාව තියෙන විපන්ස් ටික හරියට වැඩද කියලා. කිඩ්නැප් කර කර ඉඳද්දී අම්මර සිරි අර තුවක්කුව ගන්නවා තුවක්කුව වෙනකොට තියෙන හිතහන්කො මඤ්ඤොක් කලයක් දාලා තියනද මල කෙලියක් නේ මං වෙන්නේ මඤ්ඤොක් තම්බන් කන්න තමයි වෙන්නේ ඉතින් තේරුණානේ නැත්නම් පොඩි එකා සෙල්ලම් කර කර ඉඳපු සෙල්ලම් තුවක්කුව දාලා තියන්නේ මේකට ඒ නිසා මුලින්ම මෙයා මොකද්ද කරන්නේ මේ වෙපන්ස් ටික ටෙස්ට් කරලා බලනවා ඔක්කොම ගානට වැඩද කියලා හරි අර තුවක්කුවෙන් අරන් හතර දෙපාරක් තියලා බලනවා අම්මට සිරි ගානට වැඩ හරි ලෝඩ් වෙනවා හරි ඔක්කොම හරි එලන කඩුව අරගෙන පොඩ්ඩක් අර ගහක කොලයක් දෙයක් කපලා බලනවා බඩු හරි අන්න ඒ වගේ අර කිඩ්නැප් සීන් එකට යන්න කලින් බයෝස් මොකද කරන්නේ එයා මුලින්ම කම්පියුටර් එකේ හැම කෑල්ලකටම කරන්ට් එක දීලා බලනවා ඒ හැම කෑල්ලක්ම වැඩද කියලා. කියන්නේ හැම කෑල්ලක්ම කියන අත්‍යවශ්‍ය කෑලි ඔක්කොම වැඩද කියලා බලනවා. බලලා ඔක දැකලා තියෙනවා. කම්පියුටර් ඔන් කරලා බලද්දි දැකලා තියෙනවද? දැකලා තියෙනව නේද? හොඳයි very good. නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද? එකපාරටම කීබෝඩ් එකේ මවුස් එක එකපාරටම පත් වෙලා නිවෙනව දැකලා තියෙනවද? ඒ වෙලාවට උඹලා කීස් එබුවට මවුස් එක හෙල්ලුවට මුකුත් වෙන්නේ නැහැ. ඇයි? තාම ඔපරේටින් සිස්ටම් එක වැඩේ බාර අරගෙන නැහැ. ඔපරේටින් සිස්ටම් එක වැඩේ බාර ගන්නකම් හાર્ඩ්වෙයාර් මැනේජ් කරන්න කික් නැහැ. බලන්න ඒක තමයි කිව්වේ. ඔපරේටින් සිස්ටම් එකක් නැති තාක්කල් හાર્ඩ්වෙයාර් කියන්නේ යකඩ කැලි ගොඩක් විතරයි කියන්නේ. යකඩයි ප්ලාස්ටික්. හැබැයි අරයා මොකද කරන්නේ? ඒවට කරන්ට් එක දීලා බලනවා ඒ වැඩද කියලා. බැරි වෙලා හරි කෑල්ලක් වැඩ කරේ නැත්නම් එයා ඒක ඕගොල්ලන්ට දැනුම් දෙනවා. කොහොමද දැනුම් දෙන්නේ? උඹලට කියනවා මචං මේ කෑල්ල පොඩ්ඩක් කේස් එහෙම කියලා කියනවද නෑ? එහෙම කියන්නේ නෑ. කොහොමද එයා දැනුම් දෙන්නේ? බීප් සවුන්ඩ් එකකින් තමයි දැනුම් දෙන්නේ. අද මං කියනවට කරලා බලහල්ලා ඕක. මේක නම් අවුලක් නෑ. මේක කරහල්ලා ඕන්න. උඹලා මං දන්න හැබැයි එච්චරවත් රිස්ක් එකක් ගන්න නෑ කියලා. අර RAM එක කියලා එකක් තියෙනවා. RAM එක උඹලට ගලවන්න දුන්නේ මං අර පළවෙනි පාඩමේ මං ගලවන විදිහත් කියලා දුන්නා නේද? මෙහෙම අදින්න බෑ RAM එක. ආයේ ගැලවිලා එනවා භාගයක් අරකේ. හරි. එහෙම අදින්න මතකයි නේද ගලවන්නේ? ඉතින් අර පින් දෙකක් තියෙනවා. මෙහෙම පින් දෙක දෙපැත්තට කරපුවම උඩට පයින්නවා. අල්ලා ගන්න තියෙන්නේ. උඩට පයින්නගෙන මෙහෙම විසික් වෙන්නේ. පොඩ්ඩක් උඩට එනවා. අල්ලා ගන්න. ඔය ගලවන්න දුන්නා උඹලට ගලවන්න අත ගන්න හයි කරන ඔක්කොම දුන්නා. හයි මොනවා? හිටියේ නැති එකට කරන්න දෙයක් නෑ කාලේ. දුන්නා කොහමද? මම හිටපු උන්ට දුන්නා. හරි. ඒතර කොහමද මේ ඔය RAM එක අද ගිහිල්ලා පොඩ්ඩක් ඕනනම් ගලවන්න. ගලවන්න දන්නවනේ.
වැඩි කියලා වුණොත් මාවල්ලන්න එපා. උඹලා කියන් උඹලට හිතලා උඹලම කරා කියලා. මේ RAM එක මෙහෙම ගලවලා ඉවරලා කරන්ට් එක දීලා ඔන් කරලා බලන්න. වෙනදා වෙනවා වගේ නෙමෙයි මොකද වෙන්නේ? එයා බීප්ස් අර මුලින්ම කරන්ට් එක දීලා බලන ඔක්කොම කෑලි තියෙනවද කියලා ඒක දීලා බලද්දී ඌ දැනගන්නවා අම්මට සී RAM එක මිසින්. ඌ මොකද කරන්න ගන්නේ? ටීක් 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 කියලා ඉවරලා ඔෆ් වෙනවා. ඔෆ් වෙන්නෙත් නැද්ද මම? හරිද? ඒ බීප් සවුන්ඩ් එක දන්න කෙනෙක්ට හොයාගන්න පුළුවන් බීප් සවුන්ඩ් එක අහපු ගමන් මොන කෑල්ලද අවුල තියෙන්නේ. හරි බලන්න. හරිද? ඒ සිංගල් බීප් එක වදින්නේ RAM එකේ අවුලකට. ටීක් 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 ගාලා වදින්නේ. හાર્ඩ් ඩිස්ක් එකේද කොයි අවුල් වලට මට මතක නැහැ. ඉස්සර නම් ඔය බීප් කෝඩ්ස් මතකයි දැන් මතක නැහැ. හાર્ඩ් එක කියන්නේ ද්විතීයික ආචායනයේ අවුල් වලට වදින්නේ මට මතක විදිහට ඩබල් කෝඩ්. ඩබල් බීප්ස්. ඒ කියන්නේ ටී ටී අඩියම් බූම් එකක් වගේ. ඒ බීප් සවුන්ඩ් එක අහගෙන ඉඳලා හරියටම මේ එකාට කියතේ කොතනද අවුල තියෙන්නේ කියලා. සමහරක් වෙලාවට ඔය මේ RAM එකේ මොකද වෙන්නේ? ඔක්සයිඩ් බැඳෙනවා. ඔක්සයිඩ් බැඳෙනවා කියන්නේ ඔය දූවිල්ල එහෙම තියනවනේ උඹලා මේවා කරන්නේ නැතුව පිහදාන්න නැතුව ඕක ඇතුළට දූවිල්ල යනවනේ ෆෑන් වලින් ඇදලා. ඔය දූවිල්ල ගියාට පස්සේ ඔය RAM එකේ බැඳෙනවා. මේ ලාවට දූවිල්ල බැඳෙනවා. දැන් දූවිල්ල හරහා මෙහෙම කරන්ට් එකට යන්න බෑනේ. ඒතර දත්ත කියවන්න බෑ. ඩේටා කියවන්න බෑ අර මේ පින් වලට. සෙට් වෙලා තියෙන පින් වලට ඩේටා කියවන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? උඹලා කම්පියුටර් ඔන් කරාට පස්සේ ටීක් 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 ගග තියෙන RAM එක කියවන්න බෑ. අර උ හිතන්නේ RAM එක නෙවෙයි කියලා මේකේ. RAM එකේ දෝෂයක් කියලා. ඉතින් RAM එක ඇත්ත උල RAM එකේ කේස් එකක් නෑ. RAM එක අර දූවිල්ල බැඳින නිසා කියවන්න බැරි සීන් එකක් තියෙන්නේ. බලන්න මොකද කරන්නේ? ඕක ගෙනියනවා ටක් ගාලා කම්පියුටර් ෂොප් එකට ගෙනියනවා. අම්මට සිරි කම්පියුටර් ඉවරයි අනේ දෙයියනේ දෙයි. ගග හරි බල ගෙනියනවා කම්පියුටර් ෂොප් එකට. කම්පියුටර් ෂොප් එකේ එක ටක් ගාලා ඕක ඔන් කරනවා. ඔන් කරද්දිම ඌ දන්නවා අම්මට සිරි අද නම් හල්ල මරේ. හරි නියමයි. නියමයි. අද නම් මේ වගේ මෝඩයෝ 10 දෙනෙක් හිටියා නම් යකෝ සුපිරි. හරි මම එහෙනම් අද මීට වඩා හොඳ තැනක ඉන්නවා කියලා ඌ කල්පනා කරනවා. ඌ කියනවා මල්ලි මොකක් හරි මේක නම් ලොකු කේස් එකක් ඈ. ඔය ඇහෙනවනේද බෝම්බයක් පුපුරනවා වගේ සද්දකුත් එනවා. හරිද? මේක මෙහෙම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක පැය ගාණක් යන වැඩක්. මට තව වැඩ දෙක තුනකුත් තියෙනවා. මම මේ වැඩ දෙක තුනක් හදිසි වැඩ ටික මේ ඒක කරලා හැබැයි තුවා මං අඳුරන නිසා මේ අද දැක්කේ. හරිද? මේ අපි ඉතින් දන්න මිනිස්සු කොල්ලෝ නෙමේ. මම ඒ නිසා මේක හදලා තියන්න ඔයා ගිහලා එන්න. කියලා කියනවා. බලා යනකම් බලාගෙන ඉඳලා මූ ස්ක්‍රූප්පු නියන උඹලා ඈතට යනවාද කියලා මුලින් බලන්න එළියට ගිහලා. ටග් ගාලා ස්ක්‍රූප්පු නියන අරගන්නවා. අර හතර ගලවනවා. පොඩි මකන කෑල්ලක් ගන්නවා. අර RAM එක මෙහෙම ගලවනවා. හොඳට මකනවා. හොඳට මකුවට පස්සේ ඔක්සයිඩ් ටික යනවා. ආපහු තිබ්බ විදිහටම ගහලා ඌගේ වැඩ ටික ආතලේ කරගන්න. දැන් ආතලේ තප්පර විනාඩිය යන විනාඩියක් කියන්නේ නැහැ හරියට ස්පීඩ් එක කරන්න පුළුවන් නේ. විනාඩියෙන් වැඩේ කම්පියුටර් හදලා ඉවරයි. උඹලා ආවට පස්සේ ඌ මොකද කරන්නේ? ඌ කියනවා මේ දැන් උඹලා හවසට එනවනේ. හවසට ආවට පස්සේ මේ ඌගේ අර කැඩිච්ච උඹලා වගේම RAM කෑල්ලක් ඌ හොයාගෙන තියෙන්නේ. ඌ කැඩි උඹලා වගේම පිච්චිච්ච හරි වෙන මොකක් හරි RAM කෑල්ලක් අරගෙන ඌ පෙන්නලා කියනවා මේ තියෙන RAM එක පිච්චිලා තිබ්බේ මම RAM එක ගැහුවා RAM එකට 4000යි මේ සර්විස් charge ඉතින් මම 2000ක් විතර ගන්න ඔයාගෙන් 1000ක් ගන්නම්කො 10යි 5000ක් දීලා යන්නකො මල්ලි කියලා. උඹලත් අනේ දෙයියනේ අයියට පින් සිද්ධ වෙනවා මම මේ මෙලෝ දෙයක් කරගන්න බැරුව හිටිය කියලා 5000ක් උදලා එනවා. ඉතින් අන්න ඒ වගේ ගල් බමුණු ඉන්න රටක් මේකේ. තේරුණානේ කතාව. ඉතින් ඒ වගේ වෙලාවට හදිස්සි වෙන්න එපා. පොඩ RAM එක මකලා බලහන් හරියනවා සමහරක් වෙලාවට. තවත් සමහරක් වෙලාවට ඔය ලෙඩේම එනවා මේ කම්පියුටර් වල නෝ බීප් සවුන්ඩ් එකෙන්නෙත් නෑ මුකුත් වෙන්නේ නෑ. මවුස් එක හෙල්ලුවට හෙල්ලෙන්නේ නෑ. කීස් එක වට වෙන්නේ නෑ මුකුත්ම වෙන්නේ නෑ. ඇයි හේතුව? RAM එක ඩිටෙක්ට් කරනවා. හැබැයි යාව හරියට ෆික්ස් වෙලා නෑ. ඒත් අර අරගෙන හරියට සෙට් කරා නම් හරි පොඩ්ඩක් මකලා ඉවරලා පොඩ්ඩක් සෙට් කරා නම් හරි. හොදන්න එහෙම එපා. හරිද? අරු මකනවා නම් මම හොදනවා තවත් උන ඒතර බැඳින්නේ. එතකොට ආයි බැඳින්නේ නෑ. පොඩ මගහල්ලම් නැත්නම් මකන්නයි කියලා මෙහෙම මකන්න එපා චිප් කැඩලා යන්න. පොඩි මකනයක් කරගෙන හිමීට අර කහ පාට දාරයක් තියෙන එක මකහල්ලා. ඒතර හරියනවා ගොඩක් වෙලාවට. මේ ඒක තද කරහන් අර ඒකේ RAM එකේ ලෙඩ හොයාගත්තා හිටක් ගන්න. තේරුණානේ කතාව? දැන් හැබැයි එන හැම ලෙඩේටම උඹලා RAM එක මක බලන්න එපා. එහෙමනේ. මම දන්නවා මේකේ ලෙඩේ මොකද්ද කියලා. RAM එක අරගෙන මකනවා. උඹලා පවුල ඉස්සරහ නෝන්ඩි වෙන්නේ ඒකෙදී. පරම්පරාවක් ඉස්සරහන. කොහොමද මේ කතාව මේකයි පෝස්ට් පරීක්ෂාව. ඒතර BIOS කියන කෙනා තමයි මේ මොලකාරය. අහගන්නවා. BIOS කියන කෙනා මොලකාරය. ඌ මුලින්ම මොකද්ද කරන්නේ?
ෆෝස් පරීක්ෂාව කරලා බලනවා වෙපන්ස් ටික ආයුධ ටික ඔක්කොම වැඩද කියලා. ඒක වැඩ නම් විතරයි එතනින් එහාට කරගෙන යන්නේ නැත්නම් ඕෆ් කරනවා. අර බීප් සවුන්ඩ් එක දීලා නිකන් ඉන්න ඕෆ් කරලා දාන්න. වැඩක් නැහැ නේ මේක කරන්න බෑනේ මෙතනින් එහාට. අද දවස් හරිය නැහැ කියලා කිඩ්නැප් කරන්න යන්නේ නැහැ. වැඩක් නැහැ. ඒක සාර්ථක වුණොතින් විතරක් එයා දෙවෙනි වැඩේ කරනවා. එයා ඔපරේටින් සිස්ටම් එක උස්සගෙන ඉන්නේ එයා කිඩ්නැප් කරන්නේ නැහැ. ඌ මොලෙන් වැඩ කරන එක. ඌ ඔක හොයා ගන්නවා හાર્ඩ් ඩිස්ක් එකේ තියෙනවා MBR කියලා දත්ත ව්‍යුහයක්. MBR කියන එකේ තේරුම තමයි master boot record. master boot record. මේ කියන්නේ මොකද්ද? මේකෙන් කියවෙන්නේ master boot record එකෙන් කියවෙන්නේ ඔපරේටින් සිස්ටම් එක හાર્ඩ් ඩිස්ක් එකේ ගබඩා වෙන්නේ මතක ස්ථානයකනේ. ඕගොල්ලෝ ඒක දන්නවනේ. බලත් දැන් තොපි බූරුව නෙමෙයිනේ. මතක ලිපින දෙන්න පවා දන්නවනේ දැන් ඕගොල්ලෝ. ඒතර හાર્ඩ් ඩිස්ක් එකේ මොන මතක ලිපිනේ තියෙන තැනද මොන කාමරේද ඔපරේටින් සිස්ටම් එකේ ඉන්නේ. ඉතින් හරිනේ බං කිඩ්නැප් කරන ලොකේෂන් එක හොයාගන්න එපා. මේක තමයි මෙයාගේ කාර්යය. තේරෙනවද කතාව? මොකද කතාව? මොකද බයෝස් ගේ කාර්යයන් දෙකක් තියෙනවා. මොනවද බයෝස් කාර්යය? පළවෙනියටම පෝස්ට් පරීක්ෂාව සිදු කරනවා. ටට්ටක් ගාලා කියලා. මොකද පළවෙනි එක පෝස්ට් පරීක්ෂාව සිදු කරනවා. පෝස්ට් පරීක්ෂාව සිදු කළා මොකද එයා බලන්නේ? පරිගණකයේ අභ්‍යන්තරයේ තියෙන සියලු කැලේ ටික වැඩද කියලා බලනවා. වැඩ නම් එයා යනවා ඊළඟට. දෙවෙනි කාර්යය මොකද්ද? ටට්ටක් ගාලා කියලා දැන් ආයෙ උඹලට මුල ඉඳලා පරිගණකයේ ඉඳලාම කියවනවා. ඈ කටහන් කියත් ඒක හරි. මොකද මුලින්ම කරන පළවෙනි වැඩේ කියලා පෝස්ට් පරීක්ෂාව කරනවා. මොකද පෝස්ට් පරීක්ෂාවේ තේරුම ඉඳුනිල් මුළු පන්තිරම කියවනවා මම කටහන් වැහුනොත් අපේ. හරි කියපි. මොකද මේකේ තේරුම? කියන්නේ මතකද? බල ගැන්නුම් ස්වයං පරීක්ෂාව. ස්වයං සෙල්ෆ් කියන්නේ ස්වයං කියන්නේ. කියනවා. මේක කරනවා මෙයා. ඒක කරලා බලනවා කැලී ටික ඔක්කොම වැඩද කියලා. කැලී ටික වැඩනවා විතරක් ඊළඟට යනවා. මොකද ඊළඟ පියවරේ මොකද කරන්නේ? MBR දත්ත ව්‍යුහ හොයාගන්න. මොකද MBR දත්ත ව්‍යුහ කියලා කියන්නේ ටටක් ගාලා කියනවා. මොකද MBR දත්ත ව්‍යුහ කියලා කියන්නේ මාස්ටර් බූට් රෙකෝඩ් එක. මොකද මාස්ටර් බූට් රෙකෝඩ් එක කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතිය ගබඩා වී ඇති ස්ථානය හොයාගන්නවා. අයියාගේ වැඩේ එච්චරයි. තේරෙනවද එයාගේ වැඩේ මොකද්ද? එයාගේ වැඩේ ඉවර කරලා එයා බාර දෙනවා මුලේ පොඩි ඇඟ ලොකු මල්ලිට වැඩේ. ඌ තමයි කවුද? කියවියේ. ඔව් බූස්ට්‍රැප් කියවියේ. ලෝඩ්. හරිද? එහෙම තමයි පවුලේ සාමාන්‍ය හැම පවුලකම වගේ. බයෝස් පවුලෙත් එහෙම තමයි. හරි. තේරෙනවද කතාව? අයනොස් බූස්ට්‍රැප් ලෝඩෙට මූ යනවා ටක් ගාලා කියවියේ. බූස්ට්‍රැප් ලෝඩෙට මූ ටක් ගාලා යවනවා. සාමාන්‍ය පවුලේ බාලයා මෝඩයි තමයි. උඹලම කල්පනා කරලා බලපල්ලකෝ. උඹලා කොච්චර මෝඩයිද කියලා. දැන් උඹලා බහුතරයක් ඉන්නේ මෙතන දෙවෙනි උනේ. දෙවෙනි. වැඩුමල් ආරු වැඩුමලා. උට ඉන්නංගි කෙනෙක් නේ. හරි. ඒ නිසා ඌ වැඩුමලා එච්චරයි මං හිතන්නේ. අනිත් උන්න මෝඩයෝ ටික ඔක්කොම. හරි. ඈ ආයෙත් වැඩුමලාද? නං කියන දින්නේ. දෙනෙක් ඉන්නවද? හා. හැබැයි ඒකින් නම් මම හිතන්නේ නංගිලට ගිහලා මේකයි මොලේ. හරි. හරි මොකක් කරලා තියෙන්නේ. හැම වෙලාවෙම හරියන්නේ නැහැ ඔය කතාව. හරි. හරි. දෙනවසත් කීයද නංගිලා දෙන්න? ආ දෙකේ තුන පුතාම හිටියෝ. හරි. තේරෙනවද කතාව? හරි හරි හරි. මෙතන මම දන්නවා බහුතරයක් ඉන්නේ මේ පොඩි උයි. මල්ලිලා ඉන්නේ. මල්ලිලා නංගිලා ඔක්කොම අර කක්කනේ. හරි. මම ඒක හැම වෙලාවෙම ඔය කතාව හරියන්නේ නැහැ. ඔව්. හරි. තේරෙනවද කතාව? එහෙනම් බූස්ට්‍රැප් ලෝඩෙට මොකද කරන්නේ? MBR දත්ත ව්‍යුහ බාර දෙනවා. බූස්ට්‍රැප් ලෝඩ මොකද කරන්නේ? යනවා හොයාගෙන. කාව හොයාගෙනද යන්නේ? කාව හොයාගෙනද යන්නේ? අල්ලපු ගෙදර ආච්චිම හොයාගෙනද යන්නේ? කීයපිය මොකක් හොයාගෙනද යන්නේ? ඔව් ඔපරේටින් සිස්ටම් එක හොයාගෙන යන ලොකේෂන් එකට. එයා මොකද කරන්නේ? ගිහිලා ඔපරේටින් සිස්ටම් එක අරගෙන RAM එකට දානවා. එතනින් පස්සේ ආය මේගොල්ලන්ට වැඩක් තියනවද? මේගොල්ලන්ට වැඩක් ඔපරේටින් සිස්ටම් එක RAM එකේ ඉන්නවනේ ඌ ගානට ගේම ගහනවා බැලන්ස් කරලා. මුංගු උපකාරය ඕනේ ඔන්න ඔය දක්වා පමණයි. එහෙනම් ඒ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මොකක් කියලාද? පරිගණක බලගැන්නුම් ක්‍රියාවලිය boot up process කිය. ඔපරේටින් සිස්ටම් එක RAM එකට ආපු ගමන් තමයි ඔයගලන්ට අර වෙල්කම් කියලා පෙන්නලා පාස්වර්ඩ් එක ගන්න දෙන්නේ. තේරුණා නේද කතාව? පැහැදිලිද කතාව? දැන් උඹලට තේරෙනවා. උඹලා කම්පියුටරේ අර බොත්තම එබුවට උඹලා දන්නේ ඔච්චරයි ඔන් කරනවා කියලා. ඊට වඩා ලොකු ප්‍රොසෙස් එකක් ඇතුලේ වෙනවා කියන එක දැන් උඹලට තේරෙනවා. තේරෙනවද කතාව? හරි.
මොකද අපි අන්තිමට ලියාගත්තේ ෆර්ම්වෙයාර්ස්. හරි. හොඳයි. පොඩි අනුමාත්‍රාවක් ඕනනම් ලියා ගන්න. බලගැන්වුම් ක්‍රියාවලියේ පියවර. බලගැන්වුම් ක්‍රියාවලියේ පියවර. දැන් ඔය මේ ෆර්ම්වෙයාර්ස් තියෙන්නේ කම්පියුටරේ විතරද? ෆර්ම්වෙයාර්ස් තියෙන්නේ කම්පියුටරේ විතරද? නෑ. ඕගොල්ලෝ දැකලා තියෙන ෆර්ම්වෙයාර්ස් මාර ගොඩක් තියෙනවා. අර උඹලා දැකලා තියෙනවද මේ කාර් එකේ සිස්ටම් එක දැකලා තියෙනවද? අහගන්නවා. හයිබ්‍රිඩ් කාර් එහෙම ගිහිල්ලා තියෙනව නේද? හයිබ්‍රිඩ් කාර් එකේ ගිහිල්ලා තියෙනව නම් අහගනින්න. ඒ ද ප්‍රියස් හරි මොකක් හරි ඊට උඩ මොකක් හරි කාර් එකක් ගත්තොත් අහගන්නවා කියන කතාව. අර දැකලා තියෙනවද මේ කාර් එක තනි කරම ඩෑෂ් බෝඩ් එකක් තියෙනව දන්නව නේද? ඩෑෂ් බෝඩ් එකේ තනි කරම ලොකු තනි සිස්ටම් එකක් තියෙන්නේ. කාර් එකේ මොකක් හරි ලෙඩක් ආවත් ටක් ගාලා එයා තමයි කියන්නේ මෙන්න මේ කෑල්ලේ ලෙඩේ මේ කෑල්ල කැඩිලායි කියලා ඌ තමයි කියන්නේ ටක් ගාලා. හරි දැකලා තියෙනව නේද? දැන් එතනත් ඒතර තියෙන කම්පියුටර් එකක්. ඒ කම්පියුටරේ තියෙන්නේ මොකද්ද? ෆර්ම්වෙයාර් එකක්. ඒ ෆර්ම්වෙයාර් එකක් කියන්නේ. උඹලා කාර් එකේ සොෆ්ට්වෙයාර් එක අයින් කරලා උඹලා මගුලක් ගහගත්තා ඒක මොකක් හරි. එහෙම පුළුවන්ද? උඹලා එන ආතල්ලයක් කියනවා අම්මර සිරි මේකට වොෂින් මැෂින් එකේ සොෆ්ට්වෙයාර් එක ගහලා බලන්න. උඹලා මොකද කරන්නේ වොෂින් මැෂින් එකේ සොෆ්ට්වෙයාර් එක ගහනවා මේකට. දැන් කාර් එකෙන් යන්නේ රෙදි හේදෙනවා විතරයි. ටයර් වලට රෙදි ටික දැම්මම හේදෙනවා. එහෙම වෙනවද යකෝ නැහැනේ. මොකුණු හරපයක්ද? තේරෙනවද? ඒතර ෆර්ම්වෙයාර් එක ඩිලීට් කරන්න බෑ. හදපු ආයතනෙන්මයි හදලා තියෙන්නේ. බෑ ගෙදර ගෙනලා ඉවරලා උඹලට දෙන්නේ නැහැ නේ මේක සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙන ඉමල්ලි කියලා. එහෙම දෙන්නේ නැහැ නේ. හදපු ආයතනෙම ගහලා දෙන්නේ. කම්පැනි. ඊළඟට මේ වොෂින් මැෂින් එහෙම ගත්තත් ওই කතාව තියෙනවා. අර මං කියන්නේ වොෂින් මැෂින් කියන්නේ ඔටෝමේටඩ් වොෂින් මැෂින්ස් දන්නවනේ. ඒතර ගාන්ට ඔක්කොම ඔටෝමේටඩ් ඒවා දන්නවනේ. ඒකෙත් තියෙන කම්පියුටර් සිස්ටම් එකක්. ඌ තමයි ගාන්ට කරකෝලි වෙලා ආදෙන් ඇති කියලා ගාන්ට නවත්තන්නේ. ඊළඟ නැවතුනාට පස්සේ ගාන්ට හීට් කරන් ඒ ඔක්කොම කරන්නේ ඌ. දැන් උඹලට ඒකෙන් වෙන මොකක් හරි එකක් දාත් නැගිද? උඹලා ගිහලා දානවා සින්දු හෙන එක. කම්මල සිරි රෙදි හේදෙති සින්දු හෙන. එහෙම බෑනේ. හදලා තියෙන එක තියාගන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ ෆර්ම්වෙයාර්ස් කියන්නේ කම්පියුටරේ විතරක් තියෙන එකක් නෙමෙයි ලෝකෙ ගොඩක් තැන්වල ඕක තියෙනවා. තේරෙනවද කතාව? හැබැයි ඒවා ඔක්කොම දැන් උඹලා හිතන්න එපා BIOS bootstrap loader කියලා. BIOS bootstrap loader තියෙන්නේ කම්පියුටරේ විතරයි. තේරෙනවද කතාව? හරි. පරිගණක බලගැන්වුම් ක්‍රියාවලියේ පියවර. 1 පළවෙනි පියවර. මොකද්ද පළවෙනි පියවර? BIOS විසින් හරියට කරන කෙනාව කියනවා BIOS විසින් පෝස්ට් පරීක්ෂාව සිදු කිරීම. ඔව්. doing post test by BIOS. post කියන එකේ තේරුම ලියන්න power on self test. power on self test. බලගැන්වුම් ස්වයං පරීක්ෂා. හරි හරි. දෙක ඒක සාර්ථක වුණොත් විතරයි දෙවෙනි පියවරට යන්නේ. නැත්නම් ඒ දෙවෙනි පියවර යා කවදාවත් කරන්නේ නැහැ. දෙවෙනි පියවර පෝස්ට් පරීක්ෂාව සාර්ථක වී නම් MBR දත්ත ව්‍යුහය සොයා ගැනීම. පෝස්ට් පරීක්ෂාව සාර්ථක වුණොත් විතරයි ඔක් කරන්නේ. පෝස්ට් පරීක්ෂාව සාර්ථක වී නම් MBR දත්ත ව්‍යුහය සොයා ගැනීම. If the post test is succeed, find the MBR data. MBR data කියලා කියන්නේ මොකද? master boot record. ඔන්න ලියාගෙන මෙහෙයුම් පද්ධතිය ගබඩා වී ඇති ස්ථානය. පෝස්ට් පරීක්ෂාව සාර්ථක වී නම් පමණක් MBR දත්ත ව්‍යුහය සොයා ගැනීම. master boot record. පෝස්ට් පරීක්ෂාව සාර්ථක වී නම් පමණක් MBR දත්ත ව්‍යුහය සොයා ගැනීම. MBR මේ බෝඩ් එකේ ලියලා තියෙන MBR කිය. master boot record. MBR දත්ත ව්‍යුහය සොයා ගැනීම. master boot record. හරි. හරි. ඊළඟ තුන්වෙනි පියවර මොකද්ද? තුන්වෙනි පියවරේ මොකද කරන්නේ? ඔපරේටින් සිස්ටම් එක ගෙනල්ලා අරූට දාන එක. bootstrap loader විසින් bootstrap loader කුණුහරුප ලියා ගන්න එපා සිංහලෙන් ලියන්නත් එපා. ලියලා තියෙන විදිහට ලියාගනි. ඌට සිංහල නමක් නැහැ bootstrap loader. මම හිතන්නේ සිංහල නමක් නැහැ. bootstrap loader විසින් මෙහෙයුම් පද්ධතිය සොයාගෙන
bootstrap loader විසින් මෙහෙයුම් පද්ධතිය සොයාගෙන ඒ ප්‍රධාන මතකයට යැවීම. ඉවද නෑ. bootstrap loader find the operating system and load it into main memory. හරිද? හරි. load it into main memory. ප්‍රධාන මතකේ RAM එකට. හරි. තේරෙනවද කතාව? ඔතන ඉඳලා මොකද්ද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. වැඩේ කරගෙන යනවා. ඔක නිතරම අහලා තියෙන ප්‍රශ්නයක්. ඔය structured paper එකේ එහෙම අහනවා. දැකලා තියෙනව නේද? structured paper එකේ එහෙම අහනවා මේ පරිගණක බලගැන්වීම් ක්‍රියාවලිය පිළිවෙලට සකසන්න පියවර ටික දෙනවා. උඹලා ABCD අර පිළිවෙලට හදන්නයි ඉතින් මැච් කරන්නයි ඉතින්. හරි. ඕක නිතරම එන ප්‍රශ්නයක්. හරි. හොඳයි. ඒ කතාව එතනින් ඉවරයි. එහෙනම් ඕක තමයි බලගැන්වීම් ක්‍රියාවලිය. තව ඕනනම් මම ROM ಜಾතිත් කියලා දෙන්නම්. ROM ಜಾති ටිකකුත් කියලා දීලි වෙලා අපි ප්‍රශ්න වලට යන්න. හරි. ලෝකේ ROM වර්ග ගණනාවක් තියෙනවා. මේක මම මේ මට මතක විදියට දවසක් කතා කරා. මතකයි නේද? අර ප්‍රශ්නයකට කතා කරා. මතක නැද්ද? කතා කරා බොල. මේ පළවෙනි එක තමයි ROM. මේ ඊයේ පෙරේද කතා කරේ. පේපර් ක්ලාස් එකේ. දෙවෙනි එක තමයි PROM. තුන්වෙනි එක තමයි EPROM. හතරවෙනි එක තමයි APROM. එහෙම කියන්නේ උඹලා හරි කැතයි. හරිද? ROM, PROM, EPROM, EEPROM. ROM කියන එක දන්නව? මොකද්ද ROM කියලා කියන්නේ? කියපි ඉතින් ROM කියන්නේ මොකද්ද? ඔව් read only memory. read only memory. PROM කියලා කියන්නේ PROM කියලා කියන්නේ මොකද්ද? P එකෙන් කියන්නේ මොකද්ද? Programmable. very good. P එකෙන් කියන්නේ programmable ROM. ROM කියලා කියන්නේ read only memory තමයි. programmable ROM කියන එක තමයි ඒකේ තියෙන්නේ. EPROM කියලා කියන්නේ very good නේ සුපිරි. E කියලා කියන්නේ erasable කියන එක. erasable PROM. erasable PROM කියන්නේ erasable programmable ROM. EEPROM කියලා කියන්නේ මොකද්ද? electrically erasable programmable ROM. electrically EPROM. එහෙමයි. හරිද කතාව? හරි. ROM එකක් කියලා කියන්නේ මොකද්ද? ටග්ගාලා කියන පටන මාත්‍ර මතක නැත්නම් කියවීමට පමණක් ඇති මතකයි. මොකක් විතරයිද ඒක කරන්න පුළුවන්? ඒ වගේදි කරන්න පුළුවන් මොකක් විතරයිද? කියවන්න විතරයි පුළුවන්. තියෙන දේ කියවන්න. ඒ කියන්නේ උඹලා කියවන්නේ නැහැ ඕක. කම්පියුටරේට පුළුවන් මේ මැෂින් එකට පුළුවන් මේකේ ගබඩා වෙලා තියෙන දේ කියවන්න විතරයි වෙන මොකුත් කරන්න බෑ. programmable ROM එකේ මොකද්ද කතාව? ඔය පසු කාලීනව නිර්මාණය වෙනවා programmable ROM කියලා જાතියක්. දැන් ROM එකේදී නම් ඒ නිෂ්පාදනය කරන ආයතනෙන්මයි software ගහලා දෙන්නේ, firmware ගහලා දෙන්නේ එහෙමයි. මේ programmable ROM වල නිෂ්පාදනය කරන ආයතනයේ software ගහන්නේ. ඒගොල්ලෝ හිස් chip එකක් විදියට එවනවා. හිස් chip එකක් විදියට එවනවා ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට පුළුවන් කැමති නම් එකපාරක් මොනා කරන්නද? ගහ ගන්න පුළුවන්. එකපාරක් program කරගන්න පුළුවන්. එතනින් පස්සේ බෑ. තේරුණේ කතාව? තුන්වෙනි જાතිය තමයි erasable programmable ROM. ඒක පසු කාලීනව හැදෙන්නේ අර ගහපු ඒ ඕනනම් ආයි මකන්නත් පුළුවන්. ආයෙත් ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන්. නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මොකද්ද? ඒක කරන්ට් එකකින් ඔය නිකන් හાર્ඩ් ඩිස්ක් එකෙන් උඹලා මකනවා වගේ මකන්න බෑ. දැන් හાર્ඩ් ඩිස්ක් එකේ නන් හරි. හાર્ඩ් ඩිස්ක් එකේ නම් උඹලා නිකන් ඩිලීට් කරපුවම මැකිලා යනවනේ. එහෙම මකන්න බෑ. ඒක මකන්න ඕන කොහමද? ඒක ඕගොල්ලෝ අරගෙන ගිහිල්ලා වෙනම අර මොකද්ද අපි ඒකට කියන්නේ මේ පාරජම්බුල කිරණ UV අන්න UV කිරණ කියලා කියන්නේ අල්ට්‍රා වයලට් වේව්ස් කියලා කියන්නේ පාරජම්බුල කිරණ. ඔය පාරජම්බුල කිරණයෙන් තමයි ඕක මකන්නේ. මේක ගබඩා වෙලා තියෙන දත්ත ටික මැකෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පාරජම්බුල කිරණ උඹලාට බෑනේ නේද? පාරජම්බුල කිරණ හරියට බල බල හරි තැන්ට විතරක් ගහන්න බෑනේ. එහෙම පුළුවන් නම් මරු. මෙතන ඉන්න එපා ඵලයලට පට්ටම. හරි. එහෙම හරි මොකද්ද හැකියාව මට බල බල පාරජම්බුල කිරණ ගහතේ. එහෙම මොකද කියන්නේ? හරි. ඒක තමයි හැකියි. එහෙම බෑ බා. හරි. හරි තැන්ට විතරක් ගහන්න බෑ. පාරජම්බුල කිරණ ගහපු ගමන් මොකද වෙන්නේ? අර තියෙන ඔක්කොම ටික මේකල යනවා. ඕක තමයි ඒකේ සීන් එක.
අනිත් කම්පියුටර් ඇතුලේ තියලා ඔක් කරන්න බෑ. කම්පියුටරෙන් ගලවලා වෙනම ගෙනිහලා තමයි මකලා ආයෙත් ගහන්න වෙනවා. වෙනම ඩිවයිස් එකක් තියෙනවා. පසුකාලීනව හැදෙනවා EEPROM electrically erasable programmable ROM. ඒකෙදි ඔයගොල්ලෝ සාමාන්‍ය hard disk එකක් වගේමයි නිකම්ම කම්පියුටරේ මෙහෙම සිලෙක්ට් කරා ඩිලීට් කරා අලුත් එක ගැහුවා තිබ්බා. ඒකට ROM කියන්නත් බෑනේ. ROM කියන එකත් නිකන් පහසක් වෙයි. ඒ කොහමද ROM කියන ඒ ROM තාක්ෂණින් තමයි කහදන්නේ. ROM එක primary memory එකක්ද secondary memory එකක්ද? ROM එක ප්‍රාථමික මතකයක්ද ද්විතීයික මතකයක්ද? ප්‍රාථමික මතකයි ද්විතීයික මතකයි වෙන කරේ කොහොමද? ප්‍රාථමික මතකේ නම් CPU එකත් එක්ක direct communicate කරන්න පුළුවන්. මෙයාට පුළුවන්ද බැරිද? මෙයාට communicate කරන්න පුළුවන් ප්‍රාථමික මතකේ. CPU එකත් එක්ක direct communicate කරන්න පුළුවන්. එයා ඒ කියන්නේ CPU එකට current එක ආපු ගමන් CPU එකට current එක තියනවද නැද්ද කියලා බලන්න. නැත්නම් බලන්න විදියක් නැහැ. තේරෙන්නද? මේ නැෂ්‍ය මතකයක්ද නැද්ද? දැන් අපි දන්න ඔක්කොම ප්‍රාථමික මතක මොනවද? උඹලා දන්න ප්‍රාථමික මතක ටික කියලා ටක් ගාලා. උඹලා දන්න ප්‍රාථමික මතක ටික ටක් ගාලා කියලා මොනවද ප්‍රාථමික මතක? RAM, register, cache. ඔය ටිකනේ මෙච්චර කල් primary memories කියලා ඉගෙන ගත්තා. තව එකක් අද එකතු වෙනවා ROM. හරිද? ROM උත් primary තමයි. අර තුන් දෙනාම volatile නේ. නැෂ්‍යයිනේ. ඒ තුන් දෙනාම නැෂ්‍යයි. මු volatile ද නැද්ද? volatile ද non volatile ද? මුත් volatile වෙලා හරියනවද බා? කරන්ට් එක ගිය ගමන් BIOS මේක එනවා නම් ඌ ස්ථිරාංග වෙන්නේ කොහමද? ඌ తాවකාලිකාංගනේ. තේරුණානේ? යකෝ ස්ථිරාංග කියනවද බා? ඉතින් කරන්ට් එක ගිය ගමන් මේකේනවනම් සිංහල දන්නෙත් නැති පුතලම් බූරුවකෝ. තේරුණානේ කතාව? එහෙනම් ඒක නැෂ්‍ය නෑ. අර නිකන් මෙහෙම රවුමක් යන්දොත් මේ රවුම් යන්දොත් මෙන්න මෙහෙම. කොහමද අර කුලක ඉස්සර උඹලා කරන්නේ? මේ තියෙන්නේ ප්‍රාථමික මතක. ප්‍රාථමික මතක ඔය තියෙන්නේ. මේ තියෙන නැෂ්‍ය නොවන මතක. නැෂ්‍ය නොවන මතක. හරිද? ප්‍රාථමික මතක ඕගොල්ලෝ මොනවද දන්නේ? RAM, register, cache. ඔය ටිකනේ මම මෙච්චර කල් කතා කරේ. ඊළඟට නැෂ්‍ය නොවන මතක නම් අපි දන්නවා optical devices. ඒ කියන්නේ CD, DVD, Blu-ray, magnetic devices. ඒ කියන්නේ hard disk, floppy disk, jazz disk. ඊළඟට SSD වගේ solid state. ඕවානේ අපි කතා කරේ. මේ දෙකම අයිති එකෙත් තමයි කවුරු කියන්නේද? ROM කියලා කියන්නේ. තේරුණාද කතාව? ROM කියලා කියන්නේ ප්‍රාථමිකයි ඒ වගේම නැෂ්‍යත් නැහැ. කැමති වුණත් මකන්න බෑ. තේරුණානේ කතාව? පැන්න කතාව? හරි. ලියන්න එහෙනම් මෙහෙම ROM වර්ග නැත්නම් කියවීම පඨන මාත්‍ර මතක වර්ග නැත්නම් ROM වර්ග කියලා ලියහන්කෝ. ROM වර්ග. ROM වර්ග. හරි. types of ROM. මුන්ට මහලොකුට ඉංග්‍රීසි මීඩියම් කරන්නේ. දැන් තෝකම උත්තර ලියන්නේ ගලප. types of ROMs. එක ROM. read only memory කියවීමට පමණක් ඇති මතකය කියලා තමයි සිංහලෙන් නම් කියන්නේ. read only memory. සුද්ධ සිංහලෙන් නම් පඨන මාත්‍ර මතකය. දැන් මට අද කියත හැකි මම අරුන්ට අද සුද්ධ සිංහලෙන් කියා දුන්නා කියලා කියත හැකි. يعني උඹලා ගිහලා කිය. සුද්ධ සිංහලෙන් නම් කියන්නේ පඨන මාත්‍ර මතකය. හරි. මොකද ඒකේදී කතාව? මොකද ඒ කතාව කියපි මොකද ඒකේ තියෙන සීන් එක? ඔය ලියන්නත් බෑ කියවන්න මේ මුකුත් කරන්න බෑ මොනවා විතරයිද පුළුවන්. වැඩසටහන කියවන්න විතරයි පුළුවන්. හා ලියාගන්න එතන යටින්. වැඩසටහන් ගබඩා කර නොහැකි අතර නිෂ්පාදිත ආයතනයෙන්